මේ වැඩසටහනක් වෙලාවට පටන් ගන්නවා උපනන්ද මහත්තයා. ඉතින් අපේ අද ඉන්නවා කවුද අපේ අතුල ජයසුන්දර මහත්තයා ඉන්නවා මහනුවරි. අපේ හැමදාම එන කුමුදු ඉන්නවා. අපේ රවි ඉන්නවා. එතකොට දැන් අර මත් එක්ක ඉන්නවා. එතකොට උපනන්ද ඉන්නවා. චමින්ද ඉන්නවා. රයිට්. අපි වැඩසටහන පටන් ගමු. මේ වැඩසටහනට මේ ඊටම කෙටි ඉතිහාසයක් තියෙන්නේ. මට මතකද දන්නේ අපේ මේ නලින් අමුණුගම මහත්තයා මේ accounting එහෙම නැත්නම් finance ගැන කතා කරනකොට තමයි අපේ චමින්ද මහත්තයා එදා මේ දර්ශනයට ආවේ. ඉතින් එතුමාටත් බොහොම උනන්දුවක් තිබ්බා මේ Taman දන්න විෂය ඕගොල්ලන්ට කියලා දීලා ඕගොල්ලන්ගේ තියෙන මේ අලෙවිකරණය පිළිබඳ නිපුණතාවය වැඩි කරා. ඉතින් මේකෙන් අපිට පේනවා දැන් අර මතුගම මහත්තයා ඒ වගේම අපේ රවි, අපේ කුමුදු, අපේ අතුල මහත්තයා. ඉතින් අපි දැන් 11ක් විතර සහභාගී වෙලා ඉන්නවා. ඉතින් මේ හැම දෙනෙක්ගෙම අදහස තමයි කවුද අපි ඉන්නේ දවුරු ඉන්නවා අපේ මහත්තයා කියන්නේ හැමදාම අපිට සහභාගී වෙන එක්කෙනෙක් සමරකෝඩ් මහත්තයා ඉන්නවා අපේ සාන්ත පොන්දර සුනිතා මහත්මයා ඉන්නවා උපනන්ද මහත්තයා ඉන්නවා හරි සමහර නම් කියවන ටිකක් අමාරුයි මට සමා වෙන්න ඕනේ ඒක ගැන අපි එහෙමනම් අර හැමදාම වෙලාවට පටන් ගන්න නිසා අපි මේකත් වෙලාවට පටන් ගමු නේද චමින්ද මහත්තයා ඔව් පටන් ගමු. හරි. සූදානම් ඉන්නේ රයිට් මසූද්. චමින්ද කියන්නේ අරුම පුදුම චරිතයක්. ඒක මම කියන්න ඕනේ. මොකද මගෙත් එක දීර්ඝ කාලයක් විවිධ අවස්ථාවල වැඩ කරලා තියෙන හින්දා ඒ වගේම සමාජයෙන් හොඳට තාඩන පීඩන ගුටි බැට කාලා හොඳට පුරුදු නිසා මේ ශාස්ත්‍රයේ හොඳට තැරිලා පොඩිලා ඉන්න හින්දා මම හිතන්නේ එතුමාගේ ජීවන අත්දැකීම් ගොඩාක් උදව් වෙයි අපිට. මොකද අපේ ඉන්න කුඩා වතු එහෙම නැත්නම් ඉඩම් හිමි වැවිලිකාරයොත් ඒ වගේම මේ පරිසරයත් එක්ක ගැටෙන හොඳට තැරිලා පොඩි වෙලා ඉන්න ඒ කියන්නේ ජීවිතේ හොඳ අත්දැකීම් බහුල පිරිසක්. ඉතින් මම ඒ ගැන ආඩම්බර වෙනවා ඒත් එක්කම මේ වගේ පිරිසකට යම් දන්න දෙයක් කියා දීමට ඉදිරිපත් වීම ගැන අපේ චමින්ද මහත්මයාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. චමින්ද මහත්මයා හැම කෙනෙක්ම දන්නේ මම දන්නේ මම එක කියන එක හරියද කියලා මේ SAS ප්ලාන්ටේෂන් කියන සමාගමේ අයිතිකාරයා විදියට. ඉතින් එතුමා ජීවිතයේ පටන් ගන්න ඉගෙන ගන්න තියෙන්නේ ලුම්බිනි විද්‍යාලයේ කොළඹ. ඊට පස්සේ එතනින් ගිහිල්ලා මේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං එහෙම නැත්නම් කළමනාකරණ මේ අලෙවිකරණ ආයතනයේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උපාධියක් ලබාගෙන මාකටිං සම්බන්ධව ඊට පස්සේ ලංකා මාකටිං රිසර්ච් බියුරෝ කියලා ඔය ලංකාවේ ඒ කාලේ තිබුණා මේ භූමි මට්ටමේ කියන්නේ මාකටිං රිසර්ච් කරන ආයතනය. ඒකේ අවුරුදු 3ක් විතර වැඩ කරලා අත්දැකීම් ලබාගෙන MBM කියන ආයතනයේ ඇඩ්වර්ටයිසිං පැත්තෙනුත් වැඩ අත්දැකීම් ලබාගෙන ඊළඟට තමන්ගේම ආයතනයක් පිටවනවා grassroot worldwide කියලා. තාමත් ඒ ආයතනය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඉතින් එතුමා ඔය SAS plantation පැත්තට ගිහිල්ලා ඒ තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න හොඳ දායකත්වයක් ලබා දෙනවා. තමන්ගේ දේ කරනකොටනේ ඒ කියන්නේ හොඳ හැකියාවක් පන්නරයක් ලැබෙන්නේ. ඉතින් ඒකෙන් හොඳ ප්‍රතිඵල ලබාගෙන අද තමන් දන්න දේ අපිට කියලා දෙන්න ස්වභාවික මේ වොලන්ටරි වලින්ම ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් මම වැඩිපුර කාලේ අරගන්නේ නැහැ. අපේ ගොඩක් දැන් මම හිතන්නේ දැන් ඉන්නවා 13ක් විතර සහභාගී වෙලා. ඒකින්ද මම ආරාධනා කරනවා මේක කොහොමද ඉන්ටරැක්ටිව් ප්‍රෝග්‍රෑම් එකක් විදියට යන් කියලා. මොකද චමින්ද මහත්තයාගේ කාලේ අපි සීමා කරන්නේ නැහැ. අනිත් කට්ටිය මයික් ඔෆ් කරන්න නැත්නම් අනිත් කට්ටියට අමාරුයි. එතකොට දැන් චමින්ද මහත්තයා දේශනේ පවත්වාගෙන යනකොට කාට හරි ඒ ගැන කතා කරන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අර අත ඔස්සන ඒ පල්ලෙහා තියෙනවා hands on hands up කියන සිග්නල් එක. ඒක දුන්නාම අපිට පුළුවන් ඒ අවස්ථාවේ මහත්මයාට හෝ මහත්මියට ලබා දෙන්න තමන්ගේ ගැටලුව निराකරණය කරගන්න. ඒක අද වැඩසටහනේ විශේෂ ලක්ෂණයක් නිසා මම හිතනවා හැම කෙනෙක්ම ඒකට සහභාගී වෙලා ඒකෙන් අවශ්‍ය කරන දැනුම ලබා ගන්න උත්සාහ වෙයි කියලා. එහෙම හොඳයි නේද චමින්ද මහත්මයා? ඔව් එහෙම හොඳයි අතරම අපි පටන් ගමු. ගොඩක් කට්ටිය කැමති නැහැ දේශනය කරන් යද්දී ප්‍රශ්න අහනවට මොකද ඒක කන්ෆියුසින් හින්දා. නෑ මේක අවුල නැහැ මේක අපි විවෘතව දෙමු ඕනකට ඕන ප්‍රශ්නයක් අහන්න අපි කතා කරමු. අන්න එක. මොකද මේ දැනුම කියන දේ ෂෙයා කරගන්න ඕනේ. අන්න හරි. ඉතින් මේ PPA එකට එහෙම නැත්නම් අපේ කැන්ඩි ඇකඩමි එකට එහෙම නැත්නම් T ඇකඩමි කැන්ඩි ආයතනයේට හොඳ දවසක්. මොකද අපේ සභාපති උපනන්ද කරුණාරත්න මහත්තයාත් වොෂින්ටන් ඉවරලා මේකට දැන් සහභාගී වෙනවා.
ඒතර එතුමාගේ ඉන්න තවත් පිරිවරක් මේකට සහභාගී වෙනවා. ඉතින් හොඳ දෙයක්. අපිට දැන් කලින් කතා කරපු මතකම මේ මහත්මයාත් මම හිතන්නේ හෑන්ඩ්මේඩ් ටී එහෙම නැත්නම් හෝම් මේඩ් ටී නිෂ්පාදනයේ යෙදලා ඉන්නවා. ඒකෙන්ද මේකට දැන් මේ සහභාගී වෙලා ඉන්නේ ඇත්තටම අර උණ තියෙන කට්ටිය. මේ ලෙඩේට කොහොමද අපි විසඳුමක් හොයාගන්නේ කියලා කියන එක තමයි මේක මම හිතන්නේ චමින්ද මහත්තයා ඒක ඔබතුමාගේ වාසනාව. අද ඉන්නේ පිරිසක් ලැබීම. අපිට ඔයගේ ප්‍රශ්න තියෙනවන්නේ. ඔව් හොඳයි. එහෙමනම් මම ආරාධනා කරනවා චමින්ද මහත්තයාට වැඩසටහන පටන් අරගෙන කරගෙන යන විදිහට මම හිතනවා මේ වැඩසටහන අවසානයේදී ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්න විසඳිලා අපිට අලුත් ගමනක් මාකටිං වලට අලුත් ගමනක් යන්න අවස්ථාව සැලසෙයි කියලා. ඒත් එක්කම තව දවසකින් පස්සේ කියන්නේ 24 වෙනිදා මහනුවරදී අපි පවත්වනවා මේ ප්‍රායෝගික වැඩසටහන පැය 6ක විතර වැඩසටහනක්. ඒක ගොඩාක් කරුණු එකතු කරලා හදපු වැඩසටහනක්. ඉතින් තාමත් මේ වැඩසටහනට සහභාගී වෙන්න කවුරු හරි ටිකට් එකක් අරගෙන නැත්නම් ඒ කියන්නේ රුපියල් 4000ක කොස් කරපු වැඩසටහනක් තමයි රජයේ ඉල්ලීම මත අපි ඒක රුපියල් 18 දෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට සහභාගී වෙන්න තව ආසන කීපයක් ඉතුරුවට තියෙනවා. ඒකට සහභාගී වෙන්න විශේෂයෙන්ම හෑන්ඩ්මේඩ් කරන කට්ටිය එන්න. මොකද එතනදී අපි ඒගොල්ලන්ගේ භාණ්ඩ ප්‍රදර්ශනය කරගැනීමේ අවස්ථාව සලසලා දෙනවා. ඒත් එක්කම එතන ඉන්නවා වීඩියෝ ටීම් එකක්. Tamanට අවශ්‍ය කරන වීඩියෝ එකක් ඒ වගේ ස්ථානයකදී ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට මම හිතන්නේ ඒගොල්ලෝ පොඩි ගාණක් අය කරන්නේ රුපියල් 2000ක් වගේ පොඩි ගාණක් අය කරන්නේ එක මිනිත්තුවක මේ වීඩියෝ එකකට එන්න ඒ අවස්ථාව ලබා ගන්න තමන්ගේ භාණ්ඩය ප්‍රදර්ශනය කළ ලංකාවේ තේ වලට හිමි නියම ස්ථානය ලබා ගැනීමට අපිත් එක්ක එකතු වෙලා ලංකාවේ තේ වලට ලෝකේ තියෙන අපිට නැති වෙලා ගිය සන්නාමය නැවතත් ලබා ගන්න අපි ඔක්කොම කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා මේ ගමනේ යන් කියන එක තමයි මගේ ඉල්ලීම. එහෙනම් අපි ස්ටාර්ට් කරමු. ස්තුතියි. ඔන්න මට දැන් වේදිකාව බාරයි. right okay thank you very much මිස්ටර් ධම්මික. ඇත්තටම මිස්ටර් ධම්මික මේ වෙනුවෙන් පෙනී හිටලා මේ දේශීය ව්‍යාපාරිකයෝ ටික මේ තේ ව්‍යාපාරිකයන් ටික ඉස්සරහට ගෙනෙනවා කියන්නේ ලොකු කර්තව්‍යයක්. ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා රටක මේ වගේ දෙයක් කරන්න ඒකට සහභාගී වීම සම්බන්ධව. ඉතින් මේක තමයි අපේ අනාගතයේ තියෙන ඉස්සරහට අපිට ලොකු ගමනක් යන්න පුළුවන් අපි කට්ටියට එකතු වුණොත්. අපේ දැනුම එක ෂෙයා කරගෙන මේ ගමන යා යුතුයි කියලා මම හිතනවා. අපි මුලින්ම අපි එමු මේ ස්ලයිඩ් එකේ මම දැම්මේ ඇත්තටම මේ රටේ ආර්ථිකයට තව අවුරුදු 10කින් විතර ඊ타ත්ම උරදෙන ව්‍යවසායකයෝ හැටියට වැටෙන්නේ තේ ව්‍යාපාරිකයෝ. මොකද ලෝකේ චමින්ද මන්ද මට ඒක ඇහුන්නේ නැහැ. අපොසරයක් කිව්වනේ. රටේ තව අවුරුදු 10ක් වගේ කාල සීමාවකදී ඉස්සර අපි තේ තමයි අපි තේ පොල් රබර්නේ අපේ තිබ්බේ දැන් ඒක වැටිලා තියෙන්නේ. හැබැයි තව අවුරුදු 10කින් මේක වෙනස් වෙනවා. තේ වලට ලොකු කාලයක් යනවා අපේ රටට. ඔබතුමා විශ්වාසයකින්ද කියන්නේ එහෙම නැත්නම් අනිවාර්ය විශ්වාසයෙන් කියන්නේ. මේක තමයි තියෙන්නේ. මොකද මම ඒක කියන්නේ ෆර්ටිලයිසර් අධ්‍යක්ීම් එක කියන දෙයක් මේක. ලෝකෙ ඉස්සරහට හෝම්මේඩ් ටී කියන එක එන දෙයක් මේක. ඔය බ්ලෙන්ඩින් ටී ඊට පස්සේ ඔය අපි රසකාරක එකතු කරලා ගන්න ෆ්ලේවර්ස් ලෝකෙ එන්න තුරන් වෙලා යනවා. මොකද එකක් පිළිකා ප්‍රශ්න ලොකු ප්‍රශ්න වලට ෆේස් කරන නිසා මිනිස්සු ස්වාභාවික දේවල් පාවිච්චි කරන ලෝකෙ පෙළඹෙනවා. අද ලෝකේ ඕගනික් වලට යනවා සමහර මුල් ලෝකෙටම යන්න බෑ. නමුත් ඊටාත්ම අධික මිලවල් වලට ඒවා පාවිච්චි කරන අය ඉන්නවා. ඉතින් හෝම්මේඩ් ටී වලට යන්න පුළුවන් ගමන ඊටාම ලොකුයි. අපි ඒක තාම දැනගෙන නැහැ. ඇත්තටම තියෙන්නේ අපේ තේ එකේ වැලියු එක අපි දන්නේ නැහැ. මෙන්න මෙතනයි තියෙන ප්‍රශ්නේ. මම මේක තමයි ලෝකේ රසවත්ම තේ තියෙන්නේ. ඔව් මෙතන ඉන්න හැම කෙනෙක්ම මේ කතාවට එකඟ වෙනවා ඇති. දැන් අපි ඔය 24 වෙනිදා කරන වැඩසටහනේ අරමුණත් රසවත්ම තේ කෝප්පයක් හදාගන්නේ කොහොමද කියලා. අන්න ඒකයි. හරි පුදුම දෙයක් චමින්ද. මොකද අපේ රටේ කට්ටිය අපේ තේ වල රස දන්නේ. ඔයා කියන එක මම පොඩි උදාහරණයක් කියන්නද ඔයගලන්ට. අපේ රටේ වතු 10ක තේ ගන්න රස 10ක්. හැබැයි ඒ රස 10 දිවට දැනෙන්නේ 10 විදියකට. හැබැයි පුදුම රසක් තියෙන්නේ. ඒක තමයි අපේ පොළවේ තියෙන වෙනස. ඒක තමයි අපිට ලැබිච්ච තියෙන දායාදය. මේක අපි විකුණගන්නේ කොහොමද කියලක අපි නොදැනුවත්ව ඉන්න තැන තමයි අපි තාම ඉන්නේ. ඉතින් මේක තමයි අපි පොඩි එකතු කිරීමක් කරන්නම්. අපි ඒක නොදන්නවත් නෙවෙයි. අපි නොදන්න තත්ත්වයටපත් කරලා. අනිවාර්යයෙන් ඒක තමයි. මේ පැත්තෙන් කියන දැනුම මොට්ට කරලා. මොට්ට කරලා ඒක අහඹුවක් නෙවෙයි චමින්ද මහත්තයා. ඔව්.
ඉතින් ඒක නිසා මම මේකෙත් දැම්මේ මේ ඉස්සරහට තේ ව්‍යවසායකයෝ කියන පොඩි අක්කර දෙකමාරේ සිට අක්කර 10 15 20 ලොකු අතු කරා යන මේ ව්‍යවසායකයෝ තමයි රටට උර දෙන ඩොලර් ගෙනත් දෙන ලංකාවේ ප්‍රධානීන් බවට පත් වෙන්නේ. අපි ප්ලෑන් කරන්න ඕනේ තව අවුරුදු 3-4කින් මේ හැමෝටම ඩොලර් account එකකින් වැඩ කරන තත්ත්වය හදාගන්න. ඒක තමයි අපි ආයුතු ගමන. එතනට තමයි අපි යන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙමෙයි බොහොම ලේසි. හැබැයි අපි මාකට් එක හඳුනගෙන වැඩ කිරීම තමයි. ඒක තමයි මම මේකට ගෙන ආවේ. ඊට පස්සේ මම ඊළඟ ස්ලයිඩ් එකට මම පොඩ්ඩක් යන්න කතා කරන්න. මේ හෝම්මේඩ් ටී වල අපේ ටාගට් ඔඩියන්ස් එකක් ඉන්නවා. ටාගට් මාකට් එකක් ඉන්නවා. එකක් තමයි අපි මේ හෝම්මේඩ් ටී හැමෝටම පොඩි මිඩල් පොඩි අයට බොන්න බෑ. ඒකේ ගානේ වැලියු එක හා ඒකේ වැලියු එකක් තියෙන දෙයක් නිසා අපි හැම වෙලේම A මාකට් එකට B මාකට් එකට. ඒ කියන්නේ ඊටාත්ම ලක්ෂරි ලෙවල් එකේ. ඒගොල්ලන්ට තියෙනවා මේ තේ බොනකොට පොඩි කලාවක්. මේ ගන්න කැනිස්ටර් එකේ මේ ගන්න පැකට් එකේ කීය වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒකට වැලියු එකක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ඒජ් ගෑප් එකත් අවුරුදු 18 වැඩි 80 වගේ අතර මේ සියලු දෙනා මේ වැලියු එකට කැමති. මේ තේ කියන්නේ අමුතුම දෙයක් මිනිස්සුන්ගේ ඔළුවට යන දෙයක්. ඉතින් මේගොල්ලන් ලක්ෂ 5කට වැඩිය සැලරි එකක් ගන්න ආදායමක් තියෙන අය තමයි මේ වගේ වැලියුස් පාවිච්චි කරන්නේ. මේ වගේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්නේ. ඒක නිසා අපි හැම වෙලේම මේ මාකට් එකේ හෝම්මේඩ් ටී එකක් යන්න ඕනේ ඉතාමත්ම අනර්ගතේ. ඒකේ තියෙන හැම දෙයක්ම එකින් එකට එන්න ඒ කැලලට මේ ලෙවල් එකට තමයි අපි ලෝකල් මාකට් එකටත් ග්ලෝබල් මාකට් එකටත් දේශීය හා විදේශී වෙළඳපොළට අපි යා යුත්තේ. අපි B මාකට් එක ගත්තොත් ඒගොල්ලන්ු කැමති හයි සොසයිටි දේවල් පාවිච්චි කරන්න. ඒගොල්ලන් වැලියු එක බලනවා. ඒගොල්ලන් ලොකේෂන් එකක් බලනවා. අපි මේ ටී එක ගත්තේ මේ අහවල් තැනින්. අපි මේක ගත්තේ ක්‍රෙස් කැට් එක. අපි මේක ගත්තේ ලොකුම ෂොප් එකකින්. මේක එතනට විතරයි එන්නේ. හැබැයි ලක්ෂරි ලෙවල් එකේ ඉන්න අය දන්නවා ඒගොල්ලන් බඩු ගන්න හැමදාම එකම ප්ලේස් වලින්. ඒ ලොකු ලෙවල් වලට ආවම ඒගොල්ලන් ලොකේෂන් එක හොයන්නේ නැහැ. ඒගොල්ලෝ එතනින් විතරයි ගන්න. හැබැයි B මාකට් එකයි ඒක හොයනවා. අපි ගන්න කැමති ඒ තැන් වලින්. හරි? අන්න උදාහරණයකට බෙන්ස් කා එකක්, අවුඩි කා එකක් ඒ වගේ අතර තියෙන පරතර තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අතරතුර මම හිතන්නේ මාකට් එක කියන දේ අපි මුලින්ම අඳුන ගන්න ඕනේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් යනකොට. ඔයාලා මතක තියාගන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් ලංකාව මුදල රුපියල් 10000 ඉඳලා රුපියල් 50000 නෙමෙයි 75000 වෙනකන් ගේන්න පුළුවන් කිලෝ එකක්. ඒක තමයි වැලියු එක. මේ බ්‍රෑන්ඩ් එකට වැලියු එකක් කියන්න බෑ මෙච්චරයි කියලා. මේක අපි ඉස්සරහට ගෙනියන මේක දියත් කරාට පස්සේ මේක සමහර පුළුවන් මිනිස්සු ගන්න මේක කිලෝ එක රුපියල් 75000ට ලක්ෂයට ගන්නත් පුළුවන්. ඒ වගේ තත්ත්වයට එනවා. මොකද ඒක ඒගොල්ලන්ට විතරයි තියෙන්නේ. ඒගොල්ලන් විතරයි මේක පාවිච්චි කරන්නේ. ඒ වගේ ඕඩර්ස් එන්නත් පුළුවන්. ඉතින් මේතනට තමයි අපි යා යුත්තේ. ඒක නිසා අපි මේ මාකට් එක හොඳටම අඳුන ගන්න ඕනේ. මේ වගේ ලෙවල්ස් වලට තමයි අපි කරන්න ඕනේ. ඕක නිකම් පෙට්ටි එක දාලා හොඳ හෑන්ඩ්මේඩ් ටී එකක් ඔයගොල්ලෝ මේ හෝම්මේඩ් ටී එකක් වල හැදුවට පස්සේ ඒක නිකන් අවුටර් කවර් එක ලස්සන නැති එක දාලා දුන්නොත් ඒකේ වැලියු එක නැහැ. අපි හැම වෙලේම අපේ ප්‍රොඩක්ට් එකට අපි වැලියු එකක් අපි හදා ගන්න ඕනේ. මේ වැලියු එක අපි ප්‍රොජෙක්ට් ගන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මේක එනවා මම දාලා තියෙනවා. ලෝකල් මාකට් එකට අපි දේශීය වෙළඳපොළට අපිට යන්න පුළුවන්. අපේ රිච් කට්ටියක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ග්ලෝබල් මාකට් එකේදී ඇත්තටම අපිට පුළුවන් යුරෝපියන් රීජන් එකට ඊස්ටර්න් යුරෝපියන් පැත්තට යන්න පුළුවන්. චෙක්, බල්ගේරියා, හංගේරියා මේ පැතිවලත් ලොකු මාකට් එකක් තියෙනවා මේක. ටී වලට. මේ ටී වලට මිනිස්සු හරි ආසයි. ටී ආර්ට් එකට හරි ආසයි. ඉතින් ඒක නිසා මේකේ අපේ තේ එකේ තියෙන රසයත් එක්ක අපි මේකේ ලෝකේ ඕනම රටක් ඕනම රීජන් එකක් අපිට කවර් කරන්න පුළුවන්. බැරි කමන්නේ. හැබැයි අපි මේ හැම දෙයක්ම හැන්දෙන් කවන්න. ඒ කියන්නේ මනසට වදින විදියට යා යුතුයි. ඒ කියන්නේ හැම දෙයක්ම ගත යුනිෆෝමැටියක් එක්ක මේවා යන්න ඕනේ. එතකොට තමයි අපිට මේ මාකට් අල්ලන්න පුළුවන්. රෂ්‍යා මාකට් එක අල්ලන්න පුළුවන්. අපිට කනෙක්ෂන් උත් තියෙනවා. මම හිතන්නේ මිසදාම එකක් කිව්වා. US මාකට් එකත් අපිට ගන්න පුළුවන්. මේ අපේ සභාපතිතුමාත් ඉන්න ගොඩක් උදව් ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියානු මාකට් එක, ඒෂියා මාකට් එක මේ හැම එකේම
හයි ස්ටෑන්ඩඩ් එකට තමයි මේක යන්න ඕනේ අපි. එතකොට ඒගොල්ලන් අපේ ලෝකේ තියෙන රසවත්ම තේ සිලෝන් ටී කියන නමය අපි පවත්වන්න ඕනේ. මොකද ලෝකේ අපේ තේ රසය තාම දන්නේ නැහැ. මොකද හරි තේ එතනට ගිහිල්ලා නැහැ. හැම වෙලේම යන්නේ කලවම් වෙච්ච දේවල්නේ. ඉතින් ඒක නිසා ලෝකේ මිනිස්සු ලංකාවේ මේ ටී කියන එක තාම හරියට බිලා නැහැ කියලා මම හිතනවා. මම හරිද මිස්ටර් දම්බේක ඒක? හරි හරි හරි. හරි. ඒකට මේ මසුලම් දාන්න වටින කතාවක්. ඔව්. ඒක තාම බීලා නැහැ මිනිස්සු. මෙන්න මේක මම හිතන්නේ කොහොමද? මෙතන මේ ඔය හෝම්මේඩ් ටී කරන කට්ටිය දන්නවා. ඔව්. අපි ඒ අතින් කොච්චර දුර්වලද කියලා. මොකද අපි වත්තේ ගොඩාක් අමාරුවෙන් හදාගන්න දළු ටික ඔව්. කර්මාන්තශාලාවට දීලා අපි හ්ම්. කිසි දෙයක් දන්නේ නැති තේ කුරු ටිකක් ඔය ග්‍රෝසරි ෂොප් එකෙන් ගෙදර ගෙනල්ලා තේ කියලා බොන හරි පුදුම જાතියක්. ඒක ඒක තමයි අපිට වැරදිච්ච තැන. එතන තමයි අපිට වැරදිච්ච තැන. ඒ අතින් මේ දැන් හෑන්ඩ්මේඩ් කරන හැම කෙනෙක්ම මම හිතන්නේ අපි ඉතාමත්ම අගය කරන්න ඕනේ. ඔව්. ඒගොල්ලෝ ඉතාම කටුක අනිවාර්යෙන්. ගමනක් යනවා. අපිට පුළුවන් චමින්ද එයාලට අතක් දෙන්න. අපිට උදව් අනිවාර්යෙන් කරන්න. අනිවාර්යෙන්. නෑ ඒගොල්ලන්ට මේක තව පොඩි අවුරුදු දෙක තුනක අපි platform එක ගියොත් අපි action plan එකක් අපිට මේකට තියෙන්න ඕනේ. කොතනද ඉන්නේ කියලා දැනගෙන අපි ආයුත් එතනට. ඉතින් ඒ වගේ වැඩ කරොත් අපිට මේ මාකට් අල්ලන එක මහ දෙයක් නෙමෙයි. අපිට ඕන සම්පූර්ණ. එම්බසියක් උදව් කරන්න පුළුවන්. ඒ වගේ තැනට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ මේ තේදල්ලේ අපි පොඩි කතාවක් ගොතන්න ඕනේ. මේකට තමයි කියන්නේ ESPA එකක් කියලා. Emotional Sales Point එකක් ගේන්න ඕනේ. මම නිකන් පොඩි දෙයක් ලිව්වා මේක මේ ඕගලන්ගේ අදහසුත් දක්වන්න පුළුවන් මේක මේ 100%ම එකඟ වෙන්න ඕනේ නැහැ. සෑම තේදල්ලකම කතාවක් ඇත. මම ඉස්සෙල්ලා කිව්වේ අපේ සෑම තේ කෝප්පයකටම රස කතාවක් තියෙනවා. මෙන්න මේ කතාව තමයි වර්ල්ඩ් එකට අපි ගෙනියන්න ඕනේ. මොකක්ද ඒ කතාව? ඕක තමයි තේදල්ලේ කතාව. මේ තේදල්ලේ කතාව ලෝකේ දන්නේ නැහැ. මෙන්න මේක දැන් අපිට ඕපන් වෙලා තියෙනවා. පිරිසක් ඉන්නවා. දැන් අපිට සක්මන් කරන්න පුළුවන් ඒ මාර්ගේ. ඔක තමයි ඇත්තම දේ. අපේ මේ තියෙන තේ එකේ තියෙන වැලියු එක ගෙනියන්න ඕනේ අපි එතනට. හැබැයි අපි ගෙනියන්නේ බොහොම මිනිසුන්ගේ හදවත අතක ඉමෝෂනල් ටච් එකකින්. හරි? බොහොම ආදරෙන් තේ එකක් බොන්න ඕනේ මෙහෙම අපේ උදාහරණයක් කියන්න පුළුවන්. අපි තේ කඩන්නේ හිරු එළිය මේ වගේ වෙලාවට වදිනකොට ඒකේ සෙල්සියස් අංශක මේ සෙල්සියස් මෙච්චර ප්‍රමාණිකින් වදින්නේ. උදේට පින්නත් එක්ක තිබිලා කඩන විදිය ඒකේ වගේ දේවල් පොඩ්ඩක් අපිට ඩිජිටල් මීඩියා වල ඒවා දාන්න පුළුවන්. තේ බොනකොට බොන්න ඕනේ දකුණු අතින්. ඒ තේක රස එන්නේ එහෙම. මිනිස්සු බලන එකපාරට සයිකොලොජිකලි මොනවද මේ දකුණු අතින් තේ බොන්න කියන්නේ. ඇයි මේකෙ වෙන්නේ කොහොමද රහ එන්නේ? මේව තමයි අපි මාකටිං වල අල්ලන්න ඕනේ පැති. දේවල්. මිනිසුන්ගේ හදවතට අපි කතා කරන්න ඕනේ අපේ තේක. මේකට තමයි අපි යන්න ඕනේ. කවදාවත් ඔයගොල්ලෝ බය වෙන්න එපා මේ අපිට විකුණන්න බෑ මේවා ගන්නෙ නෑ. ඒ තැන කවදාවත් ඉන්න එපා. චමින්ද අනිවාර්යෙන් මේ විකුණන අපි කියන පොයින්ට් එකේ චමින්ද ඉන්න. ඔව් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔව්. දැන් මේ ඉමෝෂනල් සේල්ස් පොයින්ට් කියන එකට පොඩි ඔයාලට මේ ආදර්ශයක් එහෙම නැත්නම් උපමාවක් එහෙම නැත්නම් එක්සැම්පල් එකක් දෙන්න පුළුවන්ද සාමාන්‍යයෙන් කොයි වගේද කියලා? ඔය ඔබතුමා අදහස් කරන ඔව්. ලස්සන දැන් මේක කතාවක් කිව්වනේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් දැන් අපි ඉමෝෂනල් බොන්ඩ් එකක් කියන්නේ අපේ අපි මෙහෙම කියමුකෝ. දැන් තේ කියන්නේ පරිසරයත් එක්ක බැඳිච්ච ශාකයක්. උදාහරණයක් විදිහට ගත්තොත් එම පහත රට තේ, මධ්‍යම තේ, එහෙම නැත්නම් කඳු රට තේ කියලා තියෙනවා. මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට යන්න යන්න තේවල රසය වෙනස් වෙනවා. රසය වැඩි වෙනවා. එතකොට මේක දවස් 6කින් විතර නෙලා ගන්න පුළුවන් නම් ඒ ලපටි තේ දැල්ලේ අපි දන්නවා විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. ඒකේ හොඳට පොලිෆිනෝල් තියෙනවා. එතකොට මේක අතින් නෙලා ගත්ත එකක්. ඒත් එකම මේ වත්තේ පරිසරය. අපි පරිසරයට හානියක් කරන්නේ මේකේ සතා සිව්පාවා ඉන්නවා. එතකොට අපිට පොඩි වීඩියෝ එකකින් පෙන්වන්න පුළුවන් නම් අපේ වත්තේ තියෙන පරිසරය කොහොමද තියෙන්නේ? ඒකේ අලංකාරත්වය. එතකොට ඒකේ තියෙන සුන්දරත්වය. මේ වගේ දේවල් වලින් මම හිතන්නේ මේ අපිට මේක තව ටිකක් ඉස්සරහට යන්න චමින්ද වාගේ ස්ක්‍රීන් එක ඕෆ් වුණා. චමින්ද මියුට් වෙලා ඉන්නේ. දැන් අන්මියුට් වෙලා ඉන්නවා. හොඳයි. අපිට ස්ක්‍රීන් එක පේන්නේ. ස්ක්‍රීන් එක පරිදි. දැන් හරි. දැන් හරිනේ? දැන් හරි දැන් ඔයාව පේනවා මේ වගේ PowerPoint එක පේන්නේ. පරිදි. දැන් දැන් හරිද? තාම නැහැ. තව ටිකකින් එයි මං හිතන්නේ. පොඩ්ඩකින්. හරි. දැන් ওই චමින්ද අදහස් කරේ ඒ වගේ කතාවක් අන්න රයිට්. දැන් පේනවා. දැන් හරි. ඔව්. දැන් ඔයා කියනවා මේ සෑම තේ දැල්ලකම කතාවක් ඇත.
ඔව් අන්න සෑම ඒකයි. තේ කෝප් එකම රස කතාවක් ඇත. රස කතාවක් අනේ තියෙනවා. අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ මොකක්ද ඔය ඇත්තටම අදහස් කරන්නේ කියලා. දැන් උදාහරණයක් ගත්තම මේ තේ එකක තේ එකේ තියෙන කහට ලෙවල් එක. මේක ලෝකෙ මිනිස්සු අත්විඳලා නෑ තාම. මේ හෝම් මේඩ් ටී එකකින් ඒක මිනිස්සුන්ට අත්විඳින්න පුළුවන්. මේ තේ ඊට පස්සේ මේකේ තියෙන එක්සැම්පල් එකක් ගත්තොත් මේ තියෙන මේ හෙල්ත් බෙනිෆිට් එක ගැන. හරි? ඇත්තට වයසට යන්නේ නැහැ තේ බිව්වම. ඒක හරිය නෙමෙයි තමයි. ඒක හරිය නමුත් අර ඉමෝෂනල් ටච් එක ගැන තමයි අපි දැන් මේ කතා ඔව් කරගෙන තියෙන්නේ. ඉමෝෂනල් අපි ටච් මෙහෙම එකක් කරමු ඔව් චමින්ද. ඔව් දැන් මේකේ ඉන්නවනේ මේ තේ විකුණන කට්ටිය ඔව් දැනට අපිට ඒගොල්ලන්ගෙන් පොඩි ගන්න පුළුවන් ද එක්ස්පීරියන්ස් එකක් දැන් ඔයගොල්ලෝ තේ විකුණනකොට දැන් මෙතන ඉන්නවා ගොඩක් හෑන්ඩ්මේඩ් ටී කරන කට්ටිය මොනවද දැනට මේ සම්බන්ධයෙන් මේ වගේ දෙයක් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ කොයි වගේද ඒක ප්‍රයෝජනෙට අරන් තියෙන්නේ මම හිතන්නේ අවස්ථාව දැන් අපේ මේක සමූහයට විවෘත වෙන්න අපි ගමු මේක මේ ඉන්ටරැක්ටිව් ඩිස්කෂන් එකක් විදිහට අපිට ඒගොල්ලන්ගෙමුත් ඉගෙන ගන්න දේවල් තියෙනවනේ චමින්ද ඔව් රයිට් අනිවාර්යයෙන්. ඔව් අපි සභාවට අවස්ථාව වෙන් කරමු දැනට ඕගොල්ලෝ විකුණනකොට අර ඉමෝෂනල් පැත්ත එහෙම නැත්නම් මේ හිතට වදින විදියට මේ තේ කතාව විකුණනකොට මොන වගේ දේවල්ද ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ කවුරු හරි ඉන්නවද ඒ ගැන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් දැන් ඒ තමන්ගේ ගමේ වටපිටාව ඒක වගේ වීඩියෝ එකක් වලින් අපිට වනම් පෙන්වන්න පුළුවන් මේ වගේ සුන්දර පරිසරයක තමයි මේ තේ ගස් හැදෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා මෙච්චර උසකින් තමයි හැදෙන්නේ. ආදි වශයෙන් තියෙනවා. ඒ වගේ කතාවක් මේ අපි දැන් මේ කරගෙන ආපු මේ වෙනකම්ම මොන හරි එහෙම එකක් සහසම්බන්ධයක් ගොඩනගාගෙන තියෙනවද? එහෙම නැත්නම් නිකන් ලේබල් එකක් අදලා පැකට් එකට දාලා විකුණනවාද? මම හිතන්නේ ඒක නම් தත්ත්වය මම චමින්ද කියප එක දැන් ගොඩක් හොඳයි. චමින්ද කියන්නේ මේ ඒ වගේ කතාවක් හදාගත්තොත් ඒක විකුණන්න පුළුවන්. එතකොට ඒ බොනේ කෙනා මානසිකව සයිකොලොජිකලි ඒ තේ එක කොහෙන්ද එන්නේ කියලා දන්නවා. ඒ චිත්‍රය යාගේ හිතේ මැවෙනවා. ඒගොල්ලෝ සමහරට ඉන්න බොහොම කටුක එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියලයිස් කාර්මීකරණයට ලක් වෙච්ච ටවුමක වෙන්න පුළුවන්. සල්ලි තියෙන්න පුළුවන්. හැබැයි මානසික සහනය නැති වෙන්න පුළුවන්. ධම්මික නමුත් මේ සර් ගම්මාන ඔව් දැන් ওই ගම්මානයක තියෙන සිරියාව මේ තේ කොළවල මේ තේ රසය ගැබ් වෙලා තියෙනවා කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් නම් මේ මියුසික් වලින් එහෙම නැත්නම් ඒ වීඩියෝ එකේ තියෙන දර්ශන තල වලින් ඒ දලු කඩන විදිහට මීදුම් බාන විදිහට මම හිතන්නේ චමින්ද ඒක තමයි අදහස් කරන්නේ නේද? ඒ කියන්නේ ඔව් ඒක තමයි ඒක තමයි. හිතන්න දැන් දුන්නා අපේ තේවල මේවා අපි ලියවිලා නැහැනේ. දැන් මම එකයි කිව්වේ දැන් මේවා මිනිස්සුන්ගේ හදවතත් එක්කනේ අපි මේ කතා කරන්නේ. මේ තේ කියලා හෝම් මේඩ් ටී එකක් බොන්න හැමෝටම බෑ. මේක ප්‍රයිස් එක බලපානවා යප හැමදේම තියෙනවා. නමුත් මේ වගේ එකක මොකද්ද මේ වැලියු එක? මේ හැම දෙයක්ම මේකේ තියෙන්න ඕනේ. අපේ තේ දාල මම එකයි කිව්වේ අපේ රටේ පසේ හැටියට ගම්පල ගත්තොත් ගම්පල ඒරියා එකේ තේක තේ දැල්ලක මහනුවරට එනකොට තේ දැල්ලක වෙනස් රස වෙනස්. මේක තමයි ඇත්ත දේ. මේක තමයි දෙන්න ඕනේ. මේගොල්ලන්ට චිත්‍රයක් මවන්න ඕනේ මේක. මේක බිව්වොත් මෙහෙම. උදාහරණයක් හිතන්නකෝ. ඉන්දියාව තනිකර පුදුමාකාර විදියට ඇඩ්වර්ටයිසින් කරනවා බොහොම ඉමෝෂනල් පැත්තට. නමුත් ඒගොල්ලක් ඒ වගේ දේවල් කරන්නේ ඊටාම ලස්සන HD ෆිල්ම් වලින් කරන්නේ. හැබැයි ප්‍රොඩක්ට් එක එච්චර ක්වලිටි නැහැ. සමහර ෆාමසි බෙහෙත් හදන්නේ ගෙදර. නමුත් ඒගොල්ලන්ගේ මාකට් එක අල්ලන විදි. ඒගොල්ලෝ එතනට ඇවිල්ලා තියෙනවා. දැන් අපි හොඳ දෙයක් තියාගෙන මාකට් එක අල්ලගන්න විදියක් දන්නේ නැතුව අපි ඉන්නවා. සමහර මිනිස්සුන්ට හොඳ දේවල් නැහැ. අන්න ඕකයි තියෙන ප්‍රශ්නේ. අපි හොඳ දේවල් තියාගෙන අපි ඒක නැති කරගෙනයි අද තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට අපේම කියලා ගමනක් තියෙනවා. අපේම කතාවක් තියෙනවා. මේ කතාව ලෝකෙට කියන්න ඕනේ. මේක තමයි අවස්ථාව. ඒක නිසා මම හිතනවා මේක ඉමෝෂනලි මේක ගියොත් ලොකු ටච් එකක් ගන්න පුළුවන්. මොකද හાર્ඩ් වලින් ගියාම මිනිස්සු එච්චර තැන් වලට කැමති නැහැ. මේක ඉමෝෂනල් වෙන්න ඕනේ. සැදෑ සමය ගෙවන කෙනෙක්ට, ආදරෙන් ඉන්න කෙනෙක්ට. සාමාන්‍ය බර්ත්ඩේ එකට ප්‍රසන්ට් එකක් දෙන්න විදිහට හදන්න ඕනේ හෝම් මේඩ් ටී පැක් එක. ඒක අපිට පුළුවන් වැලන්ටයින් ඩේ වලට දෙන්න එකක් හදන්න. ওই වගේ අමුතු දේවල් අපිට ක්‍රියේට් කරන්න පුළුවන්. ඒකේ තියෙන ආදරේ කතාව. ආදරේ කහට වගේ තමයි ජීවිතේත් වටින්නේ කියලා ඔය වගේ දේවල් අපිට නිර්මාණය කරන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතනට මම ඉමෝෂනල් ටච් එකක් ගෙනාවේ මේ වැඩේට. thank you ඉතින් මට ඔව් ඒක තමයි මම හිතන්නේ අපිට යන්න පුළුවන් ලයින් එකක්. ඒක නමුත්
යම් අදහස් වලට චේන්ජ් කරන්න පුළුවන් එක එක්කෙනාගේ ප්‍රොඩක්ට් එක විදිය. නමුත් මේ හැමෝටම මේ විදිය ටච් එකක් ගියොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. තව මොන හරි කියන්නේ දැනගන්න ඕනද මොන හරි අදහසක් කියන කවුරුන ප්‍රශ්නයක් නෑ ඕනේ අපි විවෘතව කතා කරමු. අපි මේ හැමෝම මේට ඇඩිය හොඳ අදහසක් තව කෙනෙක් ගාව තියෙන්න පුළුවන් මිස දම්බි. ඔව් ඔව් මට මම මේ මට මේ වගේ මේකටම අදහසක් සම්බන්ධ තියෙනවා. නොවුනත් ඔව් කියන්න. මේකට ඔව් කියන්න. මම කතා කරන්න පොඩ්ඩක්. කියන්න බෑ. කමන්න කියන්න. ඔව් ඔව් මම දැක්කා මේ එක අවස්ථාවකදී මේ යම්කිසි පැක් එකක මේ ලංකාවේ සිතියමක් දාලා තිනවා. ලංකාවේ සිතියමේ මෙන්න මේ තැන්වල විසිට් කරන්න කියලා ඒකේ දාලා තියෙනවා මේ ඒක මට මේ ඔයලා එවන්නත් පුළුවන් මේ කුරුඳු නිෂ්පාදිකාවක්. එයා මේ කුරුඳු කිලෝ එකක් ලක්ෂ 9කට විකුණනවලු. ඉතින් මේ ඒ පැක් එක ඇඩ්වර්ටයිස් කරනකොට ඒකේ තියෙන ලංකාවේ සිතියමක පැක් එකක්. පැක් එකේ තියෙන කුරුඳු කන්න කියලා කියන්නේ නැහැ. එයා කියලා තියෙනවා මේ විසිට් කරන්න කියලා. මේ ලංකාවේ විසිට් කරන්න හොඳ ඩෙස්ටිනේෂන් ටූරිස්ට් ඩෙස්ටිනේෂන් කියලා මාක් කරලා තියෙනවා. දැන් අපිට ඒ වගේ තියෙනවා දැන් මහනුවරට. මහනුවරට ආපුවාම හොඳට තේ එකක් බොන්න පුළුවන්. ගම්පොල්ට ගියාම තේ එකක් බොන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ ඒක දියුණු වෙයි කියලා මම හිතනවා ඔය සංකල්පයේ යටතේ. ඔව් දැන් උපනන්ද මහත්තයාගේ මේ අත්දැකීම් වලින්ම ගත්තොත් ඔබතුමාගේ තේවත්තට ආසන්නව මම හිතන්නේ මේ ආයුර්වේද ස්පා එකක් හදලා තියෙනවා. එතකොට අන්න ඒකත් මම හිතන්නේ මේකට කිට්ටුවෙන් යන දෙයක්. මොකද තේ වල සුන්දර විඳ ගන්න ගමන් තමන්ගේ ශරීරයේ නිරෝගී සුවය විඳින ගමන් මේක සෞඛ්‍ය සම්පන්න පානයක් වශයෙන් අපිට ආහාරයක් වශයෙන් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක තව පොඩ්ඩක් ඉස්සරහට අරන් ගියා නම් මේ ඉමෝෂනල් ටච් එක ගැන කතා කරනකොට දැන් ඔයගොල්ලන්ට මතකද මන් දන්නේ නැහැ මට. අපේ කාලේ නම් අපි දන්නවා මේ දූ දරුවෝ කියලා සෙලින්කෝ ආයතනයෙන් චිත්‍රපටයක් වීඩියෝ නාට්‍යයක් ඔව් අනිවාර්යයෙන්. ඒකේ කතා කරන්නම මේ මහලු වයසට ගියාම අසරණ වෙන්න ගැන. කවුරුත් නැහැ බලන්න දුවල එනවා දෙමව්පියෝ ගැන තැකීමක් නැහැ. ඒ වගේ දෙයක් තිබුණා. ඒතර මේ කතාව යන අතරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා මේ සෙලින්කෝ ඉන්ෂුරන්ස් ගැන. එතකොට අර මනස යෙදෙනවා දෙයනේ මේ කියන එක ඇත්ත නේද? අපේ විශ්‍රාම කාලයේදී අපි මොනවත් ඉතුරු කරගෙන නැහැ නේද වගේ හැඟීමක් එතනදී දෙනවා. ඔය ඉමෝෂනල් ටච් කියන කැලේට මම හිතන්නේ හොඳ වටින එකක් ඕක. ඉතින් ඔය අතීතයේදී තේ විකුණලා තියෙන්නේ ෆාමසි වල. ප්‍රංශයේම මේ බේතක් විදියට ඖෂධයක් විදියට තමයි විකුණලා තියෙන්නේ. ඉතින් අපිට මේ කතාවල් නැවත ගේන්න පුළුවන්. අගේදාම කල්පනාකරණය හරහා දැන් අපි දන්නවා අර චමින්ද කලින් කිව්වා වගේ වයසට යෑම නැතර වෙනවා මේ තේවල තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස් වලින්. ඉතින් ඒකේ ක්ලිනිකල් ස්ටඩිස් තියෙනවා. ඉතින් අපි ඒක එවන් නොකිය ඒ කියන්නේ කෙලින්ම මෙහෙම තියනවා කියලා නොකිය මේ ව්‍යංගයෙන් කියන්න පුළුවන් විදියවල් තියෙනවා. දැන් ඔයා කලින් මේ අපි කිව්වොත් එම ඔය හැමරැළ වැටීම අඩු වෙනවා. දැන් ලංකාවේ තියෙනවා ඔය බොඩි ෂොප් කියලා ෂොප්ස් වගේ ඒවල විකුණන ක්‍රීම් ಜಾති ඉතාම මිල අධිකයි. OT වලින් කරන හදලා තියෙන්නේ තේසාරින්. ඉතින් ඔය ඉමෝෂනල් සේල්ස් පැත්තට අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. අපි ඒ ඉඩම පිහිටි ස්ථානයේ ඉඳලා බැලුවොත් මේ ඉඩම මොනවටද ප්‍රසිද්ධ? මෙතන තියෙන වතුර මොන වගේද? මෙතන තියෙන කොයි වගේද කියලා මම දන්නවා. දැරණියගල පැත්තේ මම වතු කලබනාකාරවරයෙක් වශයෙන් වැඩ කරන කාලේ මම නුවර නිවාඩුවට එනකොට මම දැරණියගලින් වතුර ගේනවා. වෙනම කෑන් එකක. හේතුව ඒ වතුර හරි බරයි ඒ වගේම වතුර හරිම රසවත්. මේ සමනල කන්දෙන් එන කැලේ හරහා එන වතුර පාර හරි රසවත්. එතකොට තව එකක් තියෙනවා එග්බර්ට් පැත්තේ පුද්ගලික වත්තක් තියෙනවා. මම ওই චමින්ද කියන එකටම පොඩි වුණ පූර්ණයක් කරන්න. ඒ තේ අමුතු විදියට රසයි. ඒක ඒ වත්ත පාලනය කරන්නේ මේ අතිශයින් උගත් පිරිසක්. ඉතින් ඒගොල්ලෝ කරපුලා තියන්නේ ඒකේ වත්තට එන හුලං එහෙම නැත්නම් වාතය ෆැක්ටරි හරහා යන වාතය පොඩක් එකතු කරලා ඒක නාසා ආයතනයට අරන් ගිහිල්ලා පරීක්ෂා කරලා. පරීක්ෂා කරන නාසා ආයතනයේ විද්‍යාඥයෝ පුදුම වෙලා. මොකද හේතුව අපිට නොපෙනුනාට ඒ වාතයේ පුරාම තිබිලා තියෙන්නේ අර වනාන්තරයෙන් එන මේ පොලන්ස්. මොනවාද චමින්ද පොලන්ස් වලට කියන්නේ සිංහලෙන්? මොකද මේ පොලන් කියන්නේ මල් වලින් එන්නේ පොලන්. ඒ කියන්නේ දැන් මේවා පරාග ඒ නාසා ආයතනයේ කට්ටිය පුදුම වෙලා තියෙනවා. මෙච්චර විශාල ප්‍රමාණයක් පරාග කොහොමද තියෙන්නේ මේ කියලා.
ඉතින් ඒක තමයි මේ ඔය ඔක තියෙන්නේ. ඉතින් චමින්ද වැඩේ කරගෙන යන්න මම ඔව් ආයෙ නෑ සම්බන්ධ ඒ වගේ එකක ගියාම ඉස්සරහට දැන් මේක සෝෂල් මීඩියා වල මාකට් කරනකොට මේක ලෝකෙට යනකොට අපි ඒ වගේ ලස්සන කාම්නස් ඒ වගේ විෂුවලයිසින් වලින් යන්න ඕනේ. මේක ඒක අපිවම රිලැක්ස් වෙනවා ඒ වගේ එතනට යන්න ඕනේ. ඉතින් මේ වගේ කතාවක් අපිට ගොතන්න පුළුවන්. මේකේ නිමක් නැහැ. සෑම තේ කතා තියෙන කතා ගොතන්න පුළුවන් 100,000 ගාණක් ඕනේ ඉතින්. ඒක නිසා ඒක එතනට යන්න පුළුවන්. මම එතනට එන්නම්. ඊට පස්සේ අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. අපි දැන් මට පොඩි ක්වෙස්චන් එකක් තියෙනවා කතා කරලා කවන්නේ නැද්ද? ප්‍රශ්න එක ආර්ථිකව කරන්න. කතා කරන්නේ. ඕකේ. තමින්ද මම ජූඩ් වසන්ත ඔව්. මට පොඩි දෙයක් තියෙනවා කතා කරන්න අරද කිව්වා වගේ ලංකාවේ හැම තේවත්තකටම ස්ටෝරි එකක් තියෙනවා. යුනික් ස්ටෝරි එකක්. එතකොට ඔය මට තියෙන ගැටලුව කෙටියෙන්ම කියනවා නම් ඒ ස්ටෝරි එක අපි යුනික් විදිහට එක එකන හදනවා. ඔව්. හැබැයි අපි කොහොමද අපිට කියන්න පුළුවන් අපේ මේකේ මෙහිමයි මේ විදිහේ රසායන එකක් තියෙන්නේ ස්ටෝරි එක හරි යුනික් විදිහට හදලා ඔය ඔව්. මොන දේවල් කරත් ඔව්. end of the day මගේ තේක රස විඳපු එක්කෙනෙක් තමයි රිපීට් කස්ටමර් කෙනෙක් වෙන්නේ. ඔව්. එතකොට මේ පළවෙනි තේ කෝප්පෙම කොහොමද ලෝකේ එහා කෙරෝලේ ඉන්න කෙනෙකුට හොවන්නේ? මට අන්න ඒකට පොඩි උත්තරයක් දෙන්න නෑ. බලන්න කොහොමද මම මට පොඩි story එක- උදාහරණයක් කියන්න මේ මගේ අත්දැකීම. මම ෆර්ටිලයිසර් ෆැක්ටරිය ඕපන් කරලා හරි අපි 750 මිලියන් ඉන්වෙස්ට් කරා ෆර්ටිලයිසර් ෆැක්ටරියටම. හරි මේ උදාහරණයක් කියන්නේ. ඇහෙනවද? ඔව් එහෙනම් එතකොට අපි මුලින්ම මේක මාකට් කරන්න ගියාම අපිට ඉතාමත්ම ලෝකේ තියෙන හොඳම අග්‍රගණයේ ෆර්ටිලයිසර් අපි හදලා තියෙනවා. ඒ කියන්නේ යන මෙතඩ් එක අඩු කරලා යන වියදම අඩු කරලා ඒ වගේම අස්වැන්න ඉහළ තැනට ගේන එකක් කරලා තියෙනවා. ලෝකේ අපි විතරයි ඒක දැන්ට කරලා තියෙන්නේ. දැන් USA කරන් යනවා එක පැත්තක. ඉතින් අපි මේක ගෙනල්ලා අපිට එකපාරට රත්තරන් වලින් හදුවා විකුණ ගන්න බෑ. මිනිස්සු දන්නේ නැහැ, ගන්නෙ නැහැ බයයි. අද අපි රට ගිනි ගන්න මොහොතක තමයි 2022 තමයි මේක පටන් ගත්තේ. අපි ඉස්සෙල්ලාම ගියේ බකමූණ ප්‍රදේශයට. ඒ පැත්ත තමයි වැඩිම පිකටින් කරේ ඕගනික් ප්‍රශ්නෙට. අපි මේ වගේ අපි කරේ මේක ගහලා බලලා හොඳ නම් ගන්න. මම මුලින්ම පොහොර එක වික්කේ මං ගාල්ලේ ඉඳලා ජීප් එක යවුවා රුපියල් 7,000 8,000ක පෙට්‍රල් ගහලා හම්බන්තොටට රුපියල් 3,000ක පොහොර ලීටරයක් විකුණලා ඉන්න පළවෙනිටම. පළවෙනිට ගත්ත මාසේ නමක් මතකයි ජී.ඒ. ප්‍රේමදාස මේ මහත්තයාගේ නම. ඉතින් අපි දෙයක් හදලා සක්මන් කරන්න වෙනවාමයි. අපිට පළවෙනි මාසේ බිස්නස් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට ඉස්සරහට එනවා. හැබැයි අපි මේ ගැන කතා කරන්න වෙනවා. මේ ගැන ලියන්න වෙනවා. ප්‍රොඩක්ට් එක ගැන ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක පානය කරන්න මිනිහෙක් ඔව් චමින්ද මේ දැන් මේ මහත්තයා ඔබතුමාගේ නම මොකද්ද මට මේ කටහඬ නම් උරුයි. කවුද අපි ජූඩ්ද කතා කරන්නේ? ඔව් ජූඩ් වසන්ත රයිට් ඕකේ හොඳයි. හොඳ පිරිසුමක් ගත්තා ජූඩ්. ඕක තමයි ඔයාලටම තියෙන ගැටලුව. ඔව් මේ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. ඒ ගෙදර සද්දයක් තියෙනවා. ඒක ඇහෙනවා. ඉතින් මම කියන්නේ අපිට මේක මේ බෑ කියලා දෙයක් නැහැ. ඔව් නෑ ඉන්නකෝ චමින්ද මේකට උත්තරයක් තියෙනවා. ඔව් දැන් අපේ ඉන්නවා මේ කතන්දරේ අහගෙන අපේ උපනන්ද මහත්තයා. ඔව් ඒත් එක්කම අපි අර කිව්ව විදිහට අපි රුසියන් තානාපති කාර්යාලයක තම කිට්ටුවෙන් වැඩ කරනවා. ඉතින් උපනන්ද මහත්තයාට ඔක කිව්ව ගමන් කිව්වා ධම්මික අපේ එයාගේ සමාගමෙන් ෂිප්මන්ට් එකක් එනවා හැම මාසෙම අපිට මේ වගේ අවශ්‍යතාවල් තියෙන කට්ටිය ඉන්නනම් උදව් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තේක ඇමරිකාවට අරන් යන්න කියලා. මම හිතන්නේ උපනන්ද මහත්තයා මෙතන ඉන්න හින්දා පොඩ්ඩක් හඬ අවදි කරා නම් හොඳයි කියලා මම හිතනවා. උපනන්ද මයික් එක අන්මියුට් කරලා පොඩ්ඩක් ඒ ගැන අදහසක් ඉදිරිපත් කරන්නකෝ. ඒක මේ මම දැන් ගොඩක් දුරට ගැඹුරට හිතලා තියෙන දෙයක් තමයි හෑන්ඩ්මේඩ් ටී මෙහෙට ගේන ගමන්ම මට ওই වීඩියෝ දැන් ඔය දැන් චමින්ද මහත්තයාගේ එතකොට ජූඩ් වසන්ත මහත්තයාගේ හරි අර මතුගම මහත්තයාගේ හරි ඒගොල්ලන්ගේ අර කතාව
මේ තේ දල්ලේ කතාව එහෙම නැත්නම් තේ කෝප්පේ කතාව පොඩි පොඩි වීඩියෝ. එතකොට අර මට තියෙන හැකියාවට වැඩිය මේ මට ඒක ඉදිරිපත් කරන්න පුළුවන් මගේ මිත්‍ර ඉස්සෙල්ලා මිත්‍ර සමාගමට මේ මිත්‍ර එකතු වෙන තැන්වල මම ගිහිල්ලා මේක මේවා කරලා ඉවටම් තේ එකක් හදලා ඒගොල්ලන්ට බොන්න කියනවා. ඒ වගේ මේක ප්‍රචලිත කරන්න අර මේ චමින්ද කියපු එක හරියටම මේකයි ඒකනේ accounting වල තියෙනවා break even point කියලා. ඒ කියන්නේ ඒ point එකට එන්න ඉස්සෙල්ලා ඔක්කොම වියදම්. අපිට වියදම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි වියදම් කරලා මේ සමහරලාට මම කලින් ඔය ඒකේ කියන තේ දුන්නාම තේ ගෙනල්ලා නිකන් දෙන ඒකට බීලා බලලා හොඳ නරක කියන්න කියලා. ඉතින් මේක එහෙම නෙමෙයි දැන් මේක එම ප්‍රොමෝට් කරලා ඊට පස්සේ අපි සේල්ස් වලට අර ජමින්ද මහත්තයා කිව්වා මේ පොහොර දුන්න විදිය. ඒ වගේ වැඩ මමත් කරනවා. ඉතින් මං හිතන්නේ US වල අපිට මහා සාගරයක් වගේ මෙතන මේ මාකට් එකක් හදන්න පුළුවන්. මම එයාට කිව්ව මේ කලින් අපි මේ කට්ටිය එකතු වෙන්න ඉස්සෙල්ලා මං චමින්දට කිව්වා මෙහෙ තියෙනවා හැමදැනම අපි යන මම හැමදැනම බලන්නේ ස්ටාර්බක්ස් එකක් කොහෙද තියෙන්නේ කියලා එකකින් කෝපි එකක් බීවේ නැත්නම් හරියන්නේ නැහැ. වෙන තැන් වල කෝපි බොන්නෙම නැහැ. ඉතින් ඒ වගේ ටී ඇකඩමි එකේ තේ එකක් බොන්න වොෂින්ටන් නගරේ හරි බොල්ටිමෝ නගරේ හරි අපි දැන් ඊයේ පෙරදා ගියා බ්‍රිස්ටල් නගරයට එංගලන්තේ එතන හරි ඒ වගේ හැමතැනම මේක ප්‍රචලිත කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ වර්ල්ඩ් වයිඩ් යන්න පුළුවන් අපිට අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම මේකට ආරම්භය දුන්නාම ඊට පස්සේ අපිට මිනිස්සු රෙක්රූට් කරලා ඒක මේ හොඳට ෂොප්ස් හදලා ඒ වගේ මේ ලොකු සිහිනයක් තියෙනවා මගේ. ඒ සිහිනේ තමයි අපි සැබෑ කරගන්න ඕනේ. අපි එක්කම එකතු වෙලා ඔබතුමාලගේ සහයෝගයෙන් අනිවාර්යයෙන්ම. මේක ලේසි දෙයක් නෙමෙයි. ඒ වුණාට මේක අමාරු දෙයක්ුත් නෙමෙයි. ඔව් චමින්ද දැන් අපි උපනන්ද මහත්තයාට ස්තුතිවන්ත වෙනවා ඒ වගකීම හිතේ දරාගෙන මේ ඉදිරිපත් වීම ගැන. ඔව්. ඒ වගේම දැන් ඔය ප්‍රශ්නේ අහපු ජූඩ් මහත්තයා ඉන්නව නේද? ඔව්. අපි මේ ජූඩ් මහත්තයාගෙන් අහමුකෝ එතුමා කොහොමද විකුණන්නේ කියලා. ඒක තවත් රසවත් කතාවක්. ජූඩ් ඔන්න ඔව් ඔයාලා මම මේ ඔව් මම කරපු දෙයක් තමයි මේ ඔව්. UK වල ඔව්. එක ස්පෙෂලිටි ෂොප් එකක් හොයාගත්තා. ඒ මගේ කෙනෙක් ඉන්නවා එයා හරහා ඒ ෂොප් එකට දෙන්න ඉස්සෙල්ලා මම මෙහෙන් ඇරියා පුතාට ඒ කියන්නේ මගේ ඉන්නේ මගේ පුතා මේ එයාට කිව්වා ඔයා බොන්න ඉස්සෙල්ලාම මේක තේක කියලා. එයා බීලා එයා එක මේ වෙනස අඳුරගත්තා. ඒගොල්ලෝ බොන තේකත් එක්ක මගේ තේක. ඊට පස්සේ මං කිව්වා ඔයා මේ තේක free of charge නිකන් දෙන්න ඒ ෂොප් එකේ ඕනට සහ ඒ ෂොප් එකේ වැඩ කරන අයට. ඒකත් කරා. කරලා ඉවරනකොට මං කිව්වා දැන් ඊළඟ ස්ටෙප් එක තමයි ඔයා ඒ ෂොප් එකට එන කස්ටමර්ස්ලට එක දවසක් ටී ඉවෙන්ට් එකක් තියන්න ෆ්‍රී දෙන්න. ඒ කියන්නේ බ්ලැක් ටී, ග්‍රීන් ටී මේ තව මගේ ටී වර්ග වර්ගයක් තිබුණා ඒවා. ඒතර එතනදී එයා ටී දෙන ගමන් ඒගොල්ලෝ මේ මං කිව්වා පොඩි සංගණනයක් ගන්න කියලා. ඒතර වැඩිපුරම ආසාවක් ඇති වුණේ ඒගොල්ලන්ගේ මේ සිනමන් ටී එකට. එතකොට ඊළඟට මම කරපු දේ මේ ෂොප් එකේ ඕනට කියලා ඉවරලා පොඩි ක්වොන්ටිටි එකක් දුන්නා එතනට. ඒකෝ දැන් මම මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ඔක ඒ ෂොප් එකට පුරුදු කරා. මම කිව්වා දැන් ඊළඟට යන්න දැන් මට අපේ ධම්මික මහත්තයා කිව්වා යන්න කියලා හැරල්ස් එකට. දැන් ඒකේ එතනට ගියා දැන් පුතා ගිහලා එතන ඇත් එක්ක කතා කරගෙන ස්ටෙප් බයි ස්ටෙප් ওই විදිහටම අප්‍රෝච් කරන්න හදන්නේ. මගේ මේ එහෙම මට යන්න පුළුවන්. නමුත් දැන් අපි ලෝකයේ ඔය වැඩේ හැමෝත් එක්කම කරන්න පුළුවන්. දැන් උපනන්ද මහත්තයා හරි මේ වටිනවා ඒ කියපු කතාව එයාට දෙන්න පුළුවන්. අපි ෆ්‍රී දෙන්න ඕනේ ඉස්සෙල්ලා. දීලා මේකේ වෙනස අත්විඳින්න දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට එයාගේ කස්ටමර්ස්ලාගෙන් ඕඩර්ස් එන්නේ. අන්න එහෙම ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ ගමනක් මේක කියලා මට හිතෙන්නේ. මම වන්දනයක් අනිවාර්යයෙන් චමින්ද මට විනාඩියක් දෙන්න ජූඩ් මහත්තයා හොඳ පිවිසුමක් කරන් දුන්නේ. මම ওই කතන්දරේ හොඳට අහලා තිනවා. ඒත් මහරි ආඩම්බර වෙනවා. මොකද අපි ඔක්කොගේම සිහිනේ තමයි ඉංගලන්තයේ හැරල්ඩ්ස් වලට අපේ තේ එකක් ටී ඇකඩමි තේ එකක් දාන්න. හැබැයි එකක් තියෙනවා. දැන් මේ ලෝකේ ඔය ෆුඩ් ලේබලින් පැත්ත දියුණු වෙනවා. ඉතින් ඒක නිසා මිනිස්සු බලනවා මේ තේ ආවේ කොහෙන්ද? අර මං හිතන්නේ චමින්ද මහත්තයාගේ මූලික අර ඉමෝෂනල් ටච් කියන කතන්දරයට යනවා. මොකද දැන් මෙතන අපි කතා කරනවා මේ මාකටිං වල කතා කරන P අකුරු 7ක් ගැන. product, promotion, price, place, people, process, physical evidence කියලා. මං හිතන්නේ අපි මේ දැනට කරපු කතාව ඇතුලේ ওই ටික ඔක්කොම තියෙනවා. චමින්ද මහත්තයා ඒක විශේෂ මේකක් කරගෙන ඒක තේරුම් කරලා දෙන්න. හැබැයි
ඔන්න ඕක තමයි ওই ජූඩ් මහත්තයාගේ උපනන්ද මහත්තයාගේ මෙතන ඉන්න අනික් ඇත්තන්ගේ අපි දැන් රවි අබේරත්න මහත්තයාම නම් මේවා ගැන හොඳට දන්නවා අන්තර්ජාතිකව ගිහිල්ලා ඇවිල්ලා තොරතුරු අත තියෙන නිසා මෙතන ඉන්න අනික් කට්ටියත් ඒ වගේ තමයි මම හිතන්නේ මෙතන ඉන්න කට්ටිය ගොඩක් අත්දැකීම් බහුල කට්ටිය. දැන් මේ අත්දැකීම් ඔක්කොම එකට අරගෙන අපි මේ ටී ඇකඩමි හරහා මේක ජාතික මට්ටමට අරන් යන්න තමයි චමින්ද අර 24 වෙනිදා අපි තේ ප්‍රතිපත්තිය මම තේ ප්‍රතිපත්තිය එලි දක්වන්නේ. ඒකට ආණ්ඩුවෙන් පුදුම විදිහේ සහයෝගයක් තියෙනවා. අනිවාර්යයෙන්. ඉස්සෙල්ලා මේ ගැන සුබවාදීව දැක්කේ අපේ සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා. ඊළඟට තේ මණ්ඩලයේ කට්ටිය. ඊට පස්සේ කුඩා තේවතු එකේ අපේ උඩුගම්පල මහත්තයා. ඒගොල්ලන්ට මේක වැටහුණා. මේ අපි අපරාධේ නේද මේ අර මේ මෙච්චර වටින දෙයක් තියාගෙන හංගගෙන ඉන්නේ. අපි මේක ඔක්කොම එකතු වෙලා මේ අපේ තානාපති කාර්යාලය හරහා අපි මේකට ගමනක් යන්නේ නේද කියලා. ඉතින් තානාපති කාර්යාලයත් හරි පුදුමයි. ඔයගොල්ලෝ ලැහැත් වෙලා ඉන්නවා. මොකද අර මේ චමින්ද මහත්තයා මුලින් කිව්වා වගේ ඇත්තටම කවුරුත් මේක හරි පුදුම දෙයක්. සමහරට මේ ජූඩ් මහත්තයා නම් දන්නවා. තේවල ඇත්ත රස දන්නේ නැහැ. දැන් ඔය හෑන්ඩ්මේඩ් ටී එහෙම නැත්නම් හෝම්මේඩ් ටී තේවල තමයි ඒක දන්නේ. මොකද ඒක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය තා සීමා සහිතයි. එයාලා විතරයි ඔක දන්නේ. මොකද ලංකාවෙන් තේ අඩු ගන්නට මම හිතන්නේ ඩොලර් 3ට 4ට වගේ අපේ ඔක්ෂන් එකෙන් ගන්න තේ ටික රිටේල් මාකට් එකට යනකොට ඩොලර් 100 පයින්නවා. ඒක වෙන්නේ කොහොමද? මොකද මිනිස්සු ලෝකේ මිනිස්සු තේ රස දන්නේ නැති කට්ටිය. වැඩි වෙලාවක්ම තේ කියලා කිව්වම පැනලා බොනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ මේ තේ රහ මොකක්ද කියලා. මොකද හේතුව මේ ඔක්කොම මේ බ්ලෙන්ඩින් කරලානේ දෙන්නේ. ඉතින් එතන ලොකු ලාභයක්. චූටි දෙයක් තියෙනවා මට ෂෙයා කරගන්න. මම තව කරපු දෙයක් තමයි මේ මගේ තේ එකේ රසයේ වෙනසත් එක්ක මම බැලුවා ඒ ඒරියා එකේ ඒ ෂොප්ස් වල මොනවද තියෙන හෑන්ඩ්මේඩ් ටී වෙන ටී නෙමෙයි හෑන්ඩ්මේඩ් ටී එකට සම්බන්ධ ළඟින් යන ටී මොනවද ඒවල මොනවද බ්‍රෑන්ඩ්ස් ඒවල මොනවද ප්‍රයිසස් එහෙම කියලා මම ලිස්ට් එකක් අරගෙන මගේ ටී එක මම කොතනටද පොසිෂන් කරන්න කියලා බැලුවා. බලේවල මම මිඩල් අප රේන්ජ් එකට තමයි ගත්තේ මම. උඩටම ගත්තේ නැහැ පහතරම ගත්තේ නැහැ. ඒ රේන්ජ් එකට අරගෙන තමයි මම ප්‍රයිසින් කරේ. මෙන්න මේක තමයි මගේ ප්‍රයිස් එක කියලා. එතනින් එහාට ඒකත් එක්ක තමයි මම ඒගොල්ලන්ට ඩිස්කවුන්ට් දෙන්නේ. යාම ඔක්කොම කරන්නේ. ඒ ප්‍රයිස් එකට තියලා. ඒකට ඒ ප්‍රයිස් එක ඇක්සෙප්ට් කරා. ඒ ප්‍රයිස් එක ඇක්සෙප්ට් කරා මිනිස්සු. කරලා ඒක ගන්න මෙයා කරා. මම කියන්නේ දැන් ඒ ස්ට්‍රැටජි එක දාන්න පුළුවන් අනිත් මේ තැන් වලටත් අනිත් අයටත් දාන්න පුළුවන්. ඒ රීජන් වල ඒ මාකටිං මේ අපි ફોකස් කරන මාකට් එකේ ප්‍රයිස් ඒ අනුව වෙනස් වෙනවා. වෙනස් වෙනවා නේ. වෙනස් වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ අපි ફોකස් කරන ඒරියා එකට ඒ ඒරියා එකට ස්පෙસિෆික් ඒ ෂොප් එකට ස්පෙસિෆික් ප්‍රයිස් එකක් දෙන්න. මම සමහර විට දැන් හැරල්ස් එකට වෙනම ප්‍රයිස් එකක් දෙන්න ඉඩ තියෙනවා. එතන තියෙන සිටුේෂන් එකත් එක්ක. අනිත් කාරණේ තමයි මට ඕනේ කරනවා ඉස්ලාම් තේ එකක් පොවන්න. ඒක ස්ටෝල් එකේ යන මේ යනකොට කෙනෙක් මගේ ටී එක අතට ගන්න පුළුවන් විදිහේ වෙන්නේ බාහිර පෙනුමෙන් පැකේජින් වලින්. ඒ අතට ගත්ත එකනා තේ එක බීලා ඉවර වෙලා දෙවෙනි සැරේ මම කියලා තියෙන්නේ බලන්න කියලා රිපීට් කස්ටමර්ස්ලා එනවද කියලා. රිපීට් කස්ටමර්ස්ලා එනවා නම් අන්න මගේ ටී එක ඇක්සෙප්ට් කරලා තියෙනවා. එහෙම එන්නේ නැත්නම් මට මොඩිෆයි කරන්න වෙනවා මගේ ස්ට්‍රැටජි එක. මේ අනිත් පැත්ත එක බෙදා ගන්න මේ අපි මේ සාමූහිකව යන්න ඕනේ ගමනක් තියෙනවා මේක. ඔය දැන් මේ චමේ දැන් ඔය ජූඩ් මහත්තයා එනවා 24 වෙනිදා. ඇත්තද ඕනේ. එයාගේ තේ ටිකත් අරගෙන ඔව් අපිට එයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අපි බලමු. නෑ ඇත්තට ඒ දැන් බ්‍රෑන්ඩ් එක රීකෝල් වෙනවා කියන්නේ වැඩ කළා. ඒක තමයි බලන්නේ. පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක විකුණන්න ඕනේ. අන්න එතන තමයි එන්න ඕනේ. ඉතින් මේකයි අර දැන් ජූඩ් මාකට් එක අඳුරගෙන තියෙන හරිම සන්තෝෂයි. ඒක එතනට ගිහිල්ලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕන දේ. මේක සක්මන් කරන්න ඕනේ අරගෙන. මම හිතන්නේ ජූඩ් මහත්තයා කට්ට කාගෙන මේ වැඩේ කරලා තියෙන්නේ. හැබැයි මේ අපේ ඉන්න ටී ඇකඩමි කියන අනිත් කට්ටිය බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඒගොල්ලන්ට ওই කට්ට කන්න තියන්නේ නැහැ. නෑ අනිවාර්යයෙන් මේක පුළුවන් කරන්න. අපිට ඊට වැඩිය දේවල් තියෙනවා. අපි වෙනම පාවිච්චි කරනවා ස්ට්‍රැටජිස්. ආන්න හරි. දැන් උතර මම කියන්නේ ඔව් මම අදහස් කරන්නේ නැහැ. අපි මේ ලංකාවේ කියන්නේ අපි එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි හරියට තේ හදන. ඒ කියන්නේ හදවතට එකඟව හරියට මේ තේ ටික හදන හැම පුද්ගලයෙකුටම ඒ සීනේ මල් පලව ගන්න අපේ විශේෂ වැඩ පිළිවෙලක් තියෙනවා. මම හිතන්නේ ඒක දැන් කල් වැඩි කියන එක. ඉතින් අපි මේක පටන් ගන්න අපිට එහෙම හැකියාවක් නැත්තම් අපේ මේ වැඩසටහනේදී ෂෙයා කරන
ප්‍රොමෝෂනල් ඒ කියන්නේ 2020 එක මම කලින් ප්‍රොමෝට් කරා. ඒකේ පොඩි පොඩි අඩුපාඩු වගේක් තියෙනවා. තාම ඒක තියෙන ඩ්‍රාෆ්ට් වෙර්ෂන් එකේ. අපි 24 වෙනිදා ඒක නිල වශයෙන් බෙදලා දෙන්නම්. බලන්න දැනටම මේ ගැන ආරංචි වෙලා කොච්චර අපිට අර රුසියානු තානාපති කාර්යාලයෙන් මේ බොහොම ප්‍රශංසනීය මේ ආශිර්වාදාත්මක පණිවිඩකුත් එවලා තිබුණා. ඉතින් ඔය හෝම් මේඩ් ටී හෑන්ඩ් මේඩ් ටී කියන එක දැනට තියෙන්නේ අර මේ අන්පොලිෂ් ජෙම් එකක් වගේ. කියන්නේ දැන් මැණික කොච්චර මේ ලස්සන වෙන්නේ කපලා උපදැම්මට පස්සේනේ. නැත්නම් අනිවාර්යෙන්. ඔය හැංගිලා තියෙනවා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ උත්සාහය හරහා අර මැණික උපදාලා ඒකට විද්‍යාත්මක වටිනාකමක් දීලා ඒකේ ලැබ් ටෙස්ට් එකක් කරලා මේකේ තියෙන පාරදෘශ්‍යභාවය සම්පූර්ණයෙන්ම විනිවිද පෙන්වන ක්‍රමවේදයක් හදලා අපි මේක වෙළඳපොළට දැම්මාම අපිත් එක්ක හැප්පෙන්න පුළුවන් කමක් නැහැ ගොඩක් කට්ටියට. ඒක මම වගකීමෙන් කියනවා. මොකද මේක ගැන ස්ටඩි කරලා තියෙන හින්දා. හොඳයි thank you Jude, thank you Mr. උපනන්ද. අපේ මේකට සහභාගී වෙන අනික් ගොල්ලන්ටත් මම හිතන්නේ මේක මොටිවේෂන් එකක් වෙයි කියලා. අභියෝග එනවා. අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. ඒකටම තමයි මම හිතන්නේ අපේ අපිට තියෙන ලොකුම හයිය. අපි ඉන්නවා ඔයගොල්ලොත් එක්ක වැටෙන්න නොදී ඒ ගමන අරන් යන්න අපි එකතු වෙලා මේ වැඩේ කරමු කියන එක තමයි චමින්ද අපි ඔක්කොම එකතු වෙලා මෙයාලට කියන්න ඕනේ. ඔව් අනිත් එක ධම්මිකාද මට කියන්න තව දෙයක් තියෙන චුටි කාරණයක්. මේ අපි එක ව්‍යවසායකයෝ අපි හැමෝටම එක්කෙනෙක්ගේ ගමනක් යන්න බෑ. ඒ කියන්නේ චමින්ද මහත්මයාගේ ගමන යන්න බෑ මට. මම යන ගමන තව කෙනෙකුට යන්න බෑ. නමුත් අපි අතරේ අපි මේ අදහස් කුමාරු කර ගැනීම අවශ්‍යයි. තම තමන් හදාගන්න ස්ට්‍රැටජි එක ඉස්සරහට ගෙනියන්න. ඒක ඇත්ත. ඒක ඇත්ත. සම්පූර්ණ ඇත්ත. ඒක අත්දැකීමෙන් කියන්නේ එතුමා. ඔය කතන්දරේ මම හොඳට අහලා තියෙනවා. එතුමා මේ නවෝත්පාදන ව්‍යවසායකයෙක් නිතරම පරිශන කරනවා. තේවල රසය වැඩි කරන්නේ කොහොමද කියලා උත්සාහයෙන් කරනවා. හරියටම ජපානයේ වගේ. ජපානයේ කට්ටියත් කරන්නේ ওই ටිකම තමයි. ඉතින් අපි බලමු අපි ඔක්කොම එකතු වෙලා එකිනෙකාට සවියක් වෙලා අපේ උපනන්ද මහත්තයාගේ නායකත්වයක් අපිට තියෙන නිසා අපි බය නැතුව මේ ගමන පටන් ගමු. මම හිතන්නේ ඒක හොඳයි නේද මේ චමින්ද මහත්තයා. අපි එහෙම ඔව් අනිවාර්යෙන්. අපි එහෙමනම් ඉස්සරහට යන කාලයක් පිළිමා ගන්න තියෙන නිසා අපිට ජීවිතේ වාසනාව කියන දේ ඉන්නේ උත්සාහය මත. නැත කිසිම දෙයක් එන්නේ නැහැ වාසනාව කියන දේ ළඟට. උත්සාහ කරොත් වාසනාව ලබන්න පුළුවන්. මම දකින්න එකම අත්දැකීම මේක. ඒක තමයි අපිට යන්න පුළුවන් දේ. අපි ඕනම ප්‍රොඩක්ට් එකක් කරනකොට මේ ප්‍රොඩක්ට් එකේදී අපිට තියෙනවා මේ ගයිඩ්ලයින්ස් හතට අපි යන්න වෙනවා. ප්‍රොඩක්ෂන් එක, ප්‍රොමෝෂන්, ප්‍රයිස්, ප්ලේස්, people, process, ඊට ෆිසිකල් එවිඩන්ස්. මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. මම ඒක එක්ස්ප්ලেইন කරන්නම්. මෙන්න මේ තියෙන මේ සොලියුෂන් එක මත තමයි අපිට ඕනම ප්‍රොඩක්ට් එකක් ලෝකේ ඕන තැනකට ගෙනියන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රොඩක්ට් කිව්වම ප්‍රොඩක්ට් එකේ පැත්තේ quality, image, branding, ඊට පස්සේ mixing, support, customer service මේ හැමදේම මේකේ රැඳෙනවා. ප්‍රොමෝෂන් පැත්තේ marketing, sales ඒ side එක. මේව හරහා තමයි අපිට මාකට් එකට අපි යන්න ඕනේ. මිනිස්සු ගැන අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ මොන වගේද තියෙන්නේ? consumer contact එක, relationship එක. ඊට පස්සේ අපි අර මහතකෝගේ product testing දීලා බලලා මේ වගේ lines අපිට හදාගෙන තමයි අපිට යන්න වෙන්නේ. ඉතින් මෙතනදී මේ කාරණා ටික මම මේක ෂෙයා කරන්න ඔක්කොටම ඕන මේ කාරණා ටික ඔළුවේ තියාගන්න වෙනවා. ඉතින් මේ කාරණා ටික මේ හැමදේම ගැබ් වෙලා තියෙන්නේ මේ හෝම්මේඩ් ටී එකට. ඉතින් මේ විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මේක තමයි යන්න ඕන channel line එක. මම ඊළඟ එකට එන්නම්. අපි හෝම්මේඩ් ටී ලේබල් එකක් හරි පැකේජින් එකක් හරි කරනකොට මෙන්න මේ ගයිඩ්ලයින්ස් එක අනිවාර්යෙන් තියෙන්න වෙනවා ඉස්සරහට. මේක මම මේ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකකට ඉස්සරහට 2030න් පස්සේ ලෝකෙ මේ ටික අනිවාර්යයෙන්ම බලමු. එකක් තමයි බ්‍රෑන්ඩ් නේම් එකකින්ද අපි හදාගන්න ඕන දෙයක්. හැබැයි මේ ලෝගෝ ඔක්කොම හරියම ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ලෝගයක් කරත් හරිය මේක අයි කැචි මිනිසුන්ට හිතට වදින විදිය එහෙම එකක් වෙන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා කියවනේ ටැග්ලයින් එකක් කියලා. එක එක කම්පැනියට එක එක ටැග්ලයින් එකක් දාන්න පුළුවන් පොඩි ඉමෝෂනල් ටච් එකක් එක්ක. හරි? ඒක චමින්ද අපිට පුළුවන් වේද මේ උදාහරණත් එක්ක මේක එක්සැම්පල් මම ඒක කරන්න දැන් ටැග්ලයින් එකක් ගත්තොත් මේ සාම්පල් එකක් ගත්තොත් අපිට පුළුවන් කරන්න මොකද්ද මේ ජීවිතයට නව අරුතක්. ඒ වගේ දැන් එක එක දේවල් තියෙනවා ටැග්ලයින් තියෙනවානේ. ඉතින් සබහාදාමෙන් උකහාගත් තේ කියලා ඒ වගේම එක්ස්ට්‍රැක්ට් ඔෆ් නේචර් වගේ මොන හරි අපිට ඒ ටැග්ලයින් එක මේකේ කියවන්න පුළුවන්. දැන් තියෙන සුවදාහදක් ඇති දේශීය බැංකුව සෙලාන් කියලා මේ වගේ මේකට අනිවාර්යෙන් පොඩි ලයින් එකක් හදාගන්න පුළුවන්.
ඉතින් ඒ වගේ ටැග් ලයින් එකක් හැදුවම ඒකේ ලොකු ගමනක් ඒකේ තියෙනවා ලියවිලා ඒ ටැග් ලයින් එකේ කම්පැනිට ආවෙන එක. එයා ඒක තමයි අරන් යන්නේ යාගේ පේ ඔෆ් ලයින් එකක් හැටියට. අපි මේ මේක තව තමයි එකක් තියෙනවා නේද? ජාතියේ මහා පහන් ටැඹ. පහන්ට හැබැයි ඒ වගේ ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන ඉන්න අයටත් මේ වගේ අදහස් තියෙන්න පුළුවන්. ඒවා ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි මෙතන එන්න ඕනේ. ඊට පස්සේ මතක තියාගන්න හෝම් මේඩ් ටී බ්‍රෑන්ඩ් එක ගැන දැන් උදාහරණයක් හිතන්නකෝ අපි හදනවා එක්සැම්පල් මොකක් හරි මේ ගම්පල ටී කියලා උදාහරණයක් මම මේ කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක ගැන ගම්පල හෙරිටේජ් ටී කියලා අපි ගහනවා ඒක බ්‍රෑන්ඩ් එකක් කියලා උදාහරණයක් මේ බ්‍රෑන්ඩ් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඕනේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි මේ බ්‍රෑන්ඩ් එක කියන්නේ මේ අපි මේ තේ හදන්නේ මේ විදියට මේ කඩන්නේ මේ විදියට මේ වගේ මිනිස්සු එන්නේ ඒ කාලේ ඉඳලා මේ ට්‍රැඩිෂනල් එක පාවිච්චි කරන්නේ අපි අවුවේ වේලනවා මේක කරන්නේ අර ටී එක ගැට ගන්න විදිය ඒ ඔක්කොම නිකන් අමුතු කතන්දරයක් මේකේ ලියවෙන්න ඕනේ. මේවා තමයි අපි ඉස්සර ලේබල් එකට මේකක් දානවා. ඊට පස්සේ මේ ලේබල් එකේ ඊළඟ එක තමයි කලර් රේන්ජ් එක. හයි ක්වොලිටි කලර් ලෙවල් එකක් මේකට යූස් කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ බොහොම දැන් උදාහරණයකට අපේ කලර්ස් තියෙනවා කාම්නස්, කූල්. ඒ වගේ කලර් තියෙනවා. හැම කලර් එකටම කතාවක් තියෙනවා. මිනිස්සු ගෙවල් වල රිලැක්ස් එකේ ඉන්න ගාන තැනට ගොඩක් බ්ලූ කලර් පාවිච්චි කරනවා ග්‍රීන් පාවිච්චි කරනවා අපිට මේ පැකේජින් වල වුණත් හරිම පුළුවන් දැන් උදාහරණයක් ඇට දැන් හොට් රටක ඉන්න කෙනෙක් ඇරබික් වල ඉන්න කෙනෙක්ට කූල් කලර් එකක් කියවුවම මේ ආසයි ගන්න මොකද යාට හොට් ලයිෆ් එක පුරුදු වෙලා ඉන්නේ හොට් ලයිෆ් එකක් අපි යවන්න ඕනේ නිකන් සීත රටකට UK වගේ රටකට අපිට යවන්න පුළුවන් හොට් ලයින් එකක් මිනිස්සු එකට කැමති ඒ වගේ දේවල් ඔහොම දේවල් ලෝකේ තියෙනවා මිනිස්සුන් කලර් සයිකොලොජි ලයින් එකත් එක්ක තමයි අපිට වැඩ කරන්න වෙන්නේ ඊට පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේකේ දාන්න ඕනේ. ස්වාභාවික තේ වලින් නිෂ්පාදනය කරන දෙයක් මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා තමයි මේක කරන්නේ. ඒ කියන්නේ විශේෂයෙන් මේකට කිසිම දෙයක් කලවම් කරන්නේ නැහැ. ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි ස්වාභාවික තේ කොළ. ඊට පස්සේ quality and standard මේකේ ඉන්ටර්නැෂනල් ලැබ් රිපෝට් එකක් ඔයගලන්ට ISO තියෙනවා නම් එහෙම එකක් මොකක් හරි තියෙනවා නම් ගන්න පුළුවන්. GMP තියෙනවා good manufacturer factories එක මොන හරි තියෙනවනේ ඒව දාන්න පුළුවන්. ඊළඟට තව දෙයක් එනවා 2030 පස්සේ ෆර්ටිලයිසර් ඉන්පුට් එක. ඕගලන් මේ තේ හෑන්ඩ්මේඩ් තේ හදනකොට මොනවද පාවිච්චි කරන ෆර්ටිලයිසර්? අන්න ඕකත් අපිට දෙන්න වෙනවා ඉස්සරහට. අපි කියන අපි හයිබ්‍රිඩ් ෆර්ටිලයිසර් පාවිච්චි කරනවා, ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කරනවා, කිමිකල් පාවිච්චි කරනවා මේ වගේ. ඊට පස්සේ තව ලෝකෙට තව කාලෙක එනවා වසවිස තීනවද කියලා මේක චෙක් කරන්න. මේ ඔක්කොම ගැප් වෙලා එනවා QR කෝඩ් එකට. මේ ලේබල් එකේ බොක්ස් එකේ හැම එකටම QR කෝඩ් එකක් එනවා. QR කෝඩ් එක ගැහුවම මේ සියලු දේම තියෙනවා. තේරියා පදිංචි වෙලා අප්‍රූවල් තියෙනවා, ගවර්න්මන්ට් එකකට අප්‍රූවල් දීලා තියෙනවා. මේ හැම දෙයක්ම මේ සංකල්පයෙන් මේකට ඇඩ් වෙලා තියෙනවා. මේ ලේබල් එකට මේ සියලු දේම ඉස්සරහට අනිවාර්යෙන් ඇඩ් වෙන්න වෙනවා. මේක තමයි ලෝකේ ඉස්සරහට ලේබල් වල තියෙන ස්ටෑන්ඩඩ් එක. මේකට යන්න වෙනවා. මේ ලයින් එක තියෙනවා නම් ලෝකේ ඕන තැනකට තේකක් විකුණන්න පුළුවන්. බැරි කමන්නේ. මෙන්න මේවා ටික තමයි අපි ෆිල් කරගන්න ඕනේ. විශේෂයෙන් මේ තව දෙයක් තමයි මේකේ තව දෙයක් ඇඩ් කරන්න පුළුවන් නම් මේ ටී වල මේ තේක අර මිස ධම්මික කිව්වා වගේ මේ කහට වල වැලියු එක මනින්න පුළුවන් නේද මිස ධම්මික මේ තේ වල කහට ප්‍රමාණය කොච්චර මේ කහටක් මේකේ තියෙනවද කියලා. ඔව් මම හිතන්නේ චමින්ද ඔයා හොඳ තැනකට ආවේ. ඔව්. මම ඒක නොකිය හිටියේ. දැන් ඔබතුමා ඒක කතා කරපු නිසා මට ඒක නොකිය බැරි වෙනවා. දැන් අපි ගත්තොත් එimhe මේ බ්ලෙන්ඩින් කියන කතාව. ඒ කියන්නේ තේ ඔව්. වල අපි අහුවොත් එimhe බ්ලෙන්ඩ් කරන්නේ කියලා මෑලා කියන්නේ එක එක තේ වල රස වර්ග වෙනස්. ඒක නිසා මේ එක එක රටවල් වල කට්ටියගේ දිවට හරියන විදිහට මේ ලංකාවේ විවිධ තැන් වලින් ගත්ත තේ කොළ සමහරට ලංකාවෙන් පිට රටවලින් හැදෙන තේ කොළත් මේකට යොදා ගන්නවා. එකතු කරලා බ්ලෙන්ඩ් එකක් හදනවා ඒ රටේ මිනිස්සුන්ගේ දිවට ගැළපෙන විදිහට කියලා. ඒක කතාවක්. ඒ කතාව අපි දැන් හොඳට අහලා තියෙනවා. හැබැයි ඒකෙන් අපට වෙච්ච සුගතියක් නම් මට පේන්නේ නෑ ඒක වෙලා නෑ. ඔව් අපි දැන් වෙන කතාවක් කියනවා. ඒ තමයි තේ කියලා අපි බොන්නේ කහටනේ. නමුත් කහට මනින්න පුළුවන්. දැන් අපි දන්නවා බොගොන්තලාව කහට වටවල කහට කියන ඇත්තටම තේවල කියන්නේ BOP වත් පැනින්ස් වත් ඩස්ට් වත් නෙවෙයි. තේවල තියෙන්නේ කහට. හෝම් මේඩ් ටී වල තියෙන්නේ කහට. කහට තමයි පොදු සාධකේ. හැබැයි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන් එක ISO එකෙන් මේක කලින්ම තේරුම් අරගෙන මේවට මේ මොනවාද ආදේශක හදයි කියලා කලින් උපකල්පනය කරලා මේ ස්වභාවික තේවල තියෙන සාරයට ඒ කහට වලට
ඒගොල්ලෝ ප්‍රමිතීන් හදලා තියෙනවා. ඒක ටෙස්ට් කරන විදිය කියලා තියෙනවා. දැන් අර කලින් වැඩසටහනකට සහභාගී වුණා නම් අර ડોක්ටර් මේ අපේ ටී බෝඩ් එකේ හිටපු ડોක්ටර් සහභාගී වුණ එකට එයා ඒක හොඳට විස්තර කරලා කිව්වා. එතකොට දැනට මාකට් එකේ අපි දකිනවා ගොඩක් තේවල ඒක නැහැ. හැබැයි දැනට තේ විකුණන්නේ අර අපේ ජූඩ් මහත්තයා කියන විදිහට මේ දර්ශනීය ඇසුරුම් වලින්. හැබැයි ඉස්සරහට එන ළමයි මම හිතන විදිහට සමහර පැති වලින් අපිට වැඩිය බුද්ධිමත්. ඒගොල්ලෝ අහනවා ඇයි තේ බොන්න ඕනි කියලා. අන්න ඒකට විසඳුමක් දෙන්න නම් අනිවාර්යයෙන්ම අපි කියන්නේ මෙන්න මේ තේක ඇඟට හොඳ ඇයි? දැන් අපි දන්නවානේ බැක්ටීරියා තියෙනවා වෛරස් තියෙනවා. අපි දන්නවා කොවිඩ් කාලේ කොවිඩ් හැදුනේ වෛරස් එකකින්. එතකොට අපේ ඇඟේ තියෙනවා ඉමුනිටි එක. අපි කියනවා ලිම්ෆොසයිට් කියලා. අපේ ලේවල බ්ලඩ් චෙක් කරොත් එimhe ලිම්ෆොසයිට් කවුන්ට් එක බලන්න පුළුවන්. ලිම්ෆොසයිට් 35ට ආසන්නව තියෙනවනම් මේ කතාවක් තිබුණා ඒ කාලේ. මම හිතන්නේ අපේ රමේෂ් පත්‍රණ ඇමතුමත් ඕක කීකී හිටියා. තේ බොණ්ඩ දවසට තේ කෝප 5ක් බිව්වොත් කොරෝනා ඒකට අපිට ප්‍රතිශක්තිකරණයක් හැදෙනවා කියලා. මේක කවුරුත් කියන්න ඕනේ නැහැ. තේ පර්යේෂණ ආයතනයෙන් පර්යේෂණ කරලා පර්යේෂණ දත්ත පත්‍රිකා තියෙනවා. දැන් කාට හරි නුවර එන්න පුළුවන් වුණොත් අපේ ටී මියුසියම් එකට හන්තානේ තියෙන එකට ගියොත් මේවා ඔක්කොම ලස්සනට රාමු කරලා හදලා එල්ලලා තියෙනවා. හැබැයි මේක ශේස්ත්‍රයට ගිහිල්ලා නැහැ. දැන් මගෙන් අහන්න එපා ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඕවා තමයි අපිට තියෙන තර්ජන. ඉතින් ඒක නිසා මේ අපි යන්න උත්සාහ කරන ගමන තමුන්නාසලා හැම දෙනෙක්ම එකතු වෙලා මේක ඉතාලට අමාරු ගමනක්. හැබැයි කරන්න පුළුවන් ගමනක්. මොකද අද කාලේ ඩිජිටල් මාකටිං මේකට හොඳට උදව් වෙනවා. ඒ කියන්නේ ඩිජිටල් මාකටිං හරහා අපිට ලොකු දෙයක් කරන්න බෑ. 24 වෙනිදා වුණත් අපේ ඉන්නවා කුඩා ළමයි කණ්ඩායමක් ඉස්කෝලෙන් දැන් අවුට් වුණ ගාම මේගොල්ලෝ ලස්සනට ඩිජිටල් මාකටිං කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපි හැම කෙනෙක්ම ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක ඒ අපේ මේ මොනවද බෑක්ඩ්‍රොප් එක තියෙනවා මහාචාර්යවරු ඉන්නවා ආචාර්යවරු ඉන්නේ ඒ ඔක්කොමත් එක්ක තේ හදන කට්ටිය ඉන්නවා. අපිට පුළුවන් එතන කතාවක් හදාගන්න. අපි හිතමු ජූඩ් මහත්තයාට කවුරුහරි කතා කළා දැන් ඔබතුමා ව්‍යවසායකයෙක්. ඔබතුමා මෙච්චර කල් තේ හදනවා. මගේ තේක ගැන ඔබතුමා මොකද හිතන්නේ? අන්න එතන ඒක වීඩියෝ එකට ගත්තොත් අපිට එතන කතාවක් තියෙනවා. ඒ කතාව තව අපිට වැඩි කරගන්න පුළුවන්. නමුත් දැන් ගොඩක් මම හිතන්නේ මේ වයිරල් වෙන්නේ රීල්ස් නේ. ඒ කියන්නේ විනාඩියකින් දෙකකින් කතා ගොඩක් කියලා ඉවර කරන්න ඕනේ. ඒක තමයි මිනිස්සුන්ට ඕනේ කරන්නේ. ඒක නිසා ඒක දක්ෂ විදියට කරන්න ඕනේ. ඉතින් අපි තේ නිෂ්පාදකයෝ විදියට ඒ දක්ෂතාවය අපේ නැති වෙන්න පුළුවන්. අපි ටී ඇකඩමිය විදියට නැත්නම් මහනුවර ටී ඇකඩමි එකක් විදියට අපි ඒක ඔබතුමාලා විතර දරා ගන්න පහසු මිලකට අපි ඒක හඳුනලා දෙන්න උත්සාහ කරනවා. අපි එකතු වෙලා අපි එකිනෙකනාගේ නිපුණතාවයන් පාවිච්චි කරලා ගමන යමු. ඉතින් මේ අර චමින්ද මහත්තයා දැන් අර අහපු කතාව ගැන මගේ අදහස ඕකයි. ඔය මේ අර කතා කරපු බ්‍රෑන්ඩින් ඒ හැම එකක් ඇතුළේම ටැග් ලයින්ස් ඒ ඔක්කොම ඇතුලේ අර කතාව අපිට විතරක් මේ යුනික් කතාව අපේ වත්තට විතරක් යුනික් කතාව අපි හීනියට කියන්න ඕනේ. ඒක සමාජයට දෙන්න පුළුවන්. එතකොට මිනිස්සු ඒක දිහා බලනවා. ඒක තේරුම් ගන්නවා. ඒත් එක්කම අපි පාවිච්චි කරලා තියෙනවා මේකේ අවසානයේ කතා කරනවා චමින්ද මහත්තයා QR කෝඩ් ගැන. ඉතින් ඒ QR කෝඩ් වලින් අපිට පුළුවන්කම තියෙනවා. මේක මුලින්ම කතා කරා මේ වැඩසටහන පටන් ගන්නකොට ડોક્ટર පුෂ්ප කුමාරගේ වැඩසටහනට සහභාගී වුණා නම් මොරටු විශ්වවිද්‍යාලේ. එදා ඔක ලස්සනට එතුමා තේරුම් කළ දුන්නා. මම හිතන්නේ YouTube එකෙත් ඒක දැන් තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. QR කෝඩ් කොහොමද පාවිච්චි කරන්නේ තේ ප්‍රවර්ධනය කරන්න කියලා. මොකද අපි සාමාන්‍යයෙන් QR කෝඩ් එකක් කියලා දන්නේ අර ලේබල් එකට දාන QR කෝඩ් එක මේක නිෂ්පාදනය කරපු දවස හදපු දවස වගේ දේවල්. නමුත් එතනින් එහාට ගිහලා උඩාත් දේවල් QR කෝඩ් වලින් කියන්න පුළුවන්. ඉතින් එතුමා කිව්වා QR කෝඩ් 4-5ක් ඕනනම් print කරලා පොඩි චූටි කාඩ්බෝඩ් කෑල්ලක ඒක අර බොක්ස් එක ඇතුළට එහෙම නැත්නම් පැක් එක ඇතුළට දාන්න පුළුවන්. දැන් මිනිස්සු දන්නවා QR කෝඩ් කියවලා එකෙන් අවශ්‍ය කරන තොරතුරු ගන්න කියලා. ඉතින් අන්න ඒ වගේ මේ බොහොම ට්‍රාන්ස්පරන්ට් එහෙම නැත්නම් පාරදෘශ්‍ය විදියට මේක කරගෙන යනවනම් අපිට අනිවාර්යයෙන්ම කාටවත් කරන්න බැරි දෙයක් අපිට කරන්න පුළුවන් වෙනවා. අපි සාමාන්‍යයෙන් ඔය ජූඩ් මහත්තයා දන්නා මේ කම්පිටිටිව් එජ් කියලා කියන්නේ ඔන්න ඕකට. ඉතින් අපි ඒක මේ ඉස්සරහට අරන් යනවා. ඉතින් හොඳයි චමින්ද මහත්තයා අපි එනම් අපි ඉස්සරහට යමු. ඔව් දැන් මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවද කාට හරි මේ ලේබල් එක සම්බන්ධ වගේ දෙයක මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන් මොනවා දෙයක්. මේකට තව මොන හරි ඇඩ් වෙන්න තියෙනවා නම් මොන හරි දකින්න අදහසක් තියෙනවා නම් ප්‍රකාශ කරන්න පුළුවන් ඕන නම්. අපි ඊළඟ එකට යන්න දෙනවා.
ඊට පස්සේ මේ බ්‍රෑන්ඩින් කියන පැත්තට ආවම මම මේ පොඩි උදාහරණ ටිකක් ගත්තා මේකේ. ලෝකෙ මේ තේ වලට කරලා තියෙන එක බ්‍රෑන්ඩ්ස් මේ තියෙන සීසනල් වයිස් මේ වගේ කරලා තියෙන දේවල්. මේවා හරියමට අයි කැචින් විදියට මේවා නිර්මාණය කරලා තියෙනවා. මේවෙන් තමයි කියලා වෙළඳපොළ අල්ලන්නේ. හැබැයි මේක ඇතුලේ තියෙන දේ ඇත්තටම කියන්න දන්නේ නැහැ මොන වගේ ක්වොලිටි එකක්ද කියලා. නමුත් ප්‍රොඩක්ට් එක බැලුවම මිනිස්සුන්ට ඕන කෙනට ගන්න හිතෙනවා. ඉතින් මේ වගේ මම කීපයක් පෙන්නන්නම්. මේ තියෙන ලෝකේ බ්ලැක් ටී වලට මේ කිය දේවල් මේ වගේ ගොඩක් මිනිස්සු ෆ්ලේවර් ටී තමයි ලෝකෙට තනිකර මාකට් කරලා තියෙන්නේ. මේ ලියලා තියෙන මේ දෙහි කෑල්ලක් එක්ක දාලා තියෙන්නේ. මේක දැක්කම මිනිස්සුන්ට කන්න හිතෙන ආස හිතෙනවා මේක. ඉතින් මේ වගේ තමයි සයිකොලොජිකල් ලෙවල් හදලා තියෙන්නේ. ඉතින් අපිට හෑන්ඩ්මේඩ් ටී එක අපිට මේ හෝම්මේඩ් ටී එක අපිට ගේන්න පුළුවන් ඉස්සරහට මේ වගේ ඉතාමත්ම ලස්සන දර්ශන තල තුල මිනිසුන්ගේ ලස්සන කැනිස්ටර්ස් හදලා පැකේජින් හදලා කැලිම මාකට් එක අපිට අල්ලන්න පුළුවන්. ලොකු ලෙවල් එකකට විකුණන්න පුළුවන් අපිට. ඉතින් මම මේ ටික යන්නම් පොඩ්ඩක්. මේ තියෙන මේ වගේ කරපු දේවල් මම මේ කීපයක් ගත්තේ මේ වර්ල්ඩ් එකේ මේ බ්‍රෑන්ඩ්ස් හරියට පාවිච්චි වෙනවා. මේක හයි ඔඩියන්ස් වලට මේවා විකුණන්නේ. ඉතින් මේ වලට යන්න පුළුවන්. මේ තියෙන තවත් මේ ටී පැක් එකක් ඩිසයින් කරලා තියෙන එකක්. ඒක ඕගනික් ටී ලීෆ් එකක් ගිහිලා තියෙන. මේවා හරි මාකට් එකේ වැලියු එකක් තියෙන ඒවා. මේ තියෙන සමහර තව බ්‍රෑන්ඩ්ස්. මේ තියෙන අයිස් ටී වලට ආවම අයිස් ටී මාකට් එකට ඒගොල්ලන් කරලා තියෙන එක දේවල්. ඉතින් මේවා දැක්කම මිනිස්සුන්ට බොන්න හිතන හරි ආස හිතෙනවා මේ වගේ තියෙන දේවල්. ඉතින් අපිට ඊළඟ කන්සෙප්ට් එක අයිස් ටී වලටත් මිනිස්සුන්ට යන්න පුළුවන්. හරියට හොඳ පැකේජින් එකක් අපිට හදාගත්තොත් ඒ වගේ පැත්තට ඒකත් ලොකුවට ලෝකේ මාකට් කරන්න පුළුවන් දෙයක්. මිනිස්සු හරියට බොනවා. ඒක ඊටාම හෙල්ත් එකට හොඳ ඩ්‍රින්ක් එකක් නිසා මිනිස්සු මේක හරියට බොනවා. ඉතින් මේකත් ලෝකල් මාකට් එකෙත් ඉහළම තැනක් දැන් අයිස් ටී වලට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මාත් හරියට බොන එකක් තමයි අයිස් ටී. ඉතින් මේ වගේ මේ කූල් ඉෆෙක්ට් එකක් එක්ක මේ වගේ විෂුවලයිසින් කරාම මිනිස්සුන්ගේ ඔළුවට ටක් ගාලා මේක වටහාගෙන මේකට යන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි ආයුතු තැන් තියෙන්නේ. මේ අයිස් ටී බ්‍රෑන්ඩ් එකට මම මේ පෙන්නන්නේ. එක බ්‍රෑන්ඩ්ස් කරපේවා. මේ තියෙන බලන්න මෙන්න මේ වගේ quality assurance කරාම මිනිසුන්ට මේවා ගන්න හරි ලේසි. බලන්න මේවල logo, colors මේවා හරිම ඇහැට ප්‍රියජනක විදිහට තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේවා මිනිසුන්ව ඒගොල්ලන් හිතනවා ප්‍රොඩක්ට් එකේ quality එක මේවා හැමහරහම මිනිස්සු දකිනවා මේවල. එතකොට තමයි මේවා ගන්න හිතෙන්නේ. ඊට පස්සේ මම මේ එන්න මේ T logos මේ ලෝකේ කරලා තියෙන එක T logo products වලට කරලා තියෙන විදි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ ටිකක් හොඳ concepts එකක් යන්න පුළුවන් නම් logo ටිකක් එහෙම අපේ product වලට ඊටාම හරි ට්‍රැඩිෂනල් පැත්තේ ගොඩාක් දේවල් අපිට මාකට් එකේ අල්ලගන්න පුළුවන් මාකට් එක. මේ චමින්ද මහත්තයා මම අහන්න මේ ලෝගෝ එකක් වැදගත් වෙන්නේ ඇයිද? මේක මම අහන්නේ. ලෝගෝයක් වෙන්නේ දැන් ඉස්සෙල්ලාම අපි බ්‍රෑන්ඩ් එකක් ඒ කියන්නේ එක්සැම්පල් ගත්තොත් අපි නිකන් කියනවා සිලෝන් හෙරිටේජ් ටී කියලා නිකන් අපි බ්‍රෑන්ඩ් එකක් අපි හදනවා. මේගොල්ලන්ට මේක දකින්නවා මේක තමයි මේගොල්ලන් බ්‍රෑන්ඩ් එකේ පොසිෂන්ස් කරගන්නේ. දැන් බලන්න කොකා කෝලා කිව්වම ඩ්‍රින්ක් එකට වැඩිය ලෝගෝ එක දැක්කම මිනිස්සු දකින්නවනේ. කොකා කෝලා ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නැහැ. ඒ කරන්නේ තිබහ ඇති කරනවා මිනිසුන්ට. මේක හැමෝම ඒක තමයි ඇත්තම දේ. දැන් අර චිකන් කන විදිය පෙන්නුවම ළමයිට චිකන් පීට්සා කන විදියට ආස හිතෙනවා කන්න. ඉතින් අපි තේ එකක් මේ විදියට බොන විදිය දැක්කම මේ අහවල් බ්‍රෑන්ඩ් එකේ කියලා ඒගොල්ලන් ගන්න මොකද හේතුව බ්‍රෑන්ඩ් එක ලෝගෝ එක වැදගත් ඒ විදියට. මොකද ඔයගොල්ලන් දන්නවා ලෝකේ තියෙන ඉහළම ජුවලරි එකක් තමයි කාටිය කියන එක. මේ කාටිය කියන බ්‍රෑන්ඩ් එක සාමාන්‍යයෙන් අපිට ජුවලරි එකක් ගන්න පුළුවන් ලක්ෂ 10ට කාටිය එකක් ගන්න පුළුවන් ලක්ෂ 75ක් 80ක් විතර එනවා එකම බර එකම ප්‍රමාණය. මේ ගහන්න බ්‍රෑන්ඩ් වැලියු එකට. ඒ කොටියගේ තියෙන වැලියු එකට තමයි ඒ එන බ්‍රෑන්ඩ් එකට ගහන්නේ. ඉතින් ටිෆිනි කියන බ්‍රෑන්ඩ් එකත් එහෙමයි වර්ල්ඩ් එකේ තියෙන. ඒ ජුවලරි පැත්තෙන් ගත්තොත් විශේෂයෙන් ඒ වගේ දැන් චතම් කියලා වොච් බ්‍රෑන්ඩ් එකක් තියෙන එකත් එහෙමයි. ලංකාවේ 6 මිලියන් එක වොච් එකක් විකුණන්නේ ලංකාවේ. ඔල්ලෝසොක් විකුණන්නේ. ඉතින් ඒ වගේ තැන් වලට. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක කියන දේ බලාපොරොත්තු වෙනවා මිනිස්සු හැම වෙලේම. දැන් CK කියන බ්‍රෑන්ඩ් එකේ ඇඳුම් වල ටී-ෂර්ට් එකක් ලංකාවේ වන් ගෝල් ෆේස් එකේ විකුණන්නේ රුපියල් 65යි ටී-ෂර්ට් එක. ඒක මිනිස්සු චමින්ද මහත්තයා අපිට බොහොම කෙටියෙන් කියන්න බලන්න බ්‍රෑන්ඩ් එකක් ඔය හෝම්මේඩ් ටී කරන කට්ටිය හදාගන්න ඊටම කෙටියෙන් අපිට තේරුම් කළ දුන්නොත් මේ කොහොමද අපි බ්‍රෑන්ඩ් එක. ඔව් ඒක තමයි. එතනදී අපි හොඳ අයි කැචින් ලෝගෝ එකක් ඩෙවලොප් කරගන්න ඕනේ. හොඳ කලර් තීම් එකක් පාවිච්චි කරන්න ඕනේ. මම එතනට එන්නම් ඒකට එන්නම් පොඩ්ඩක් මේ ටික බලන්න මම. මේ ලිප්ටන් බ්‍රෑන්ඩ් එකේ මේ කරලා තියෙන මේ බලන්න මේ
බ්ලෙන්ඩ් මේ Apple ටේස්ට් එකට මේ කරලා තියෙන එක වාන්නේ මේ ඇඩ් එක හදලා තියෙන විදිය. මේවා තමයි ඒගොල්ලන් අල්ලලා තියෙන මාකට් එකට. මේ හොට් පැත්තට මේ ගිහිල්ලා තියෙන මේ. ඒගොල්ලන් මේ කරලා තියෙන දේවල්. මේ ඔරෙන්ජ් ෆ්ලේවර් මේවා තමයි ඒගොල්ලන් මාකට් අල්ලලා තියෙන තැන්. මිනිස්සු මේවා දැක්කම ආසෙ දෙන ඔරෙන්ජ් රහ තියෙන තේ ගන්න. ඔක තමයි ඒගොල්ලන්ගේ මාකට් එක. ඉතින් මේ කරලා තියෙන දේවල් මේ වල් තේ එකක් යනවා මේ ඇඩ් එකක් මේ තේ විදියට මේ තේ දුම යන විදිය තමයි මේ ගඟත් එක මේ කම්බයින් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි ඒගොල්ලන්ගේ තියෙන දේවල්. හරි මෙහෙමයි මේකෙදි මම එන්න තව එකක් අපි වටා තියෙන යුනිවර්සල් කලර් පැලට් එක කියලා එකක් අපේ ඇහැට පේන්නේ ඒක. අපි මේ ඇහෙන් හැම වෙලේම මේක විඳිනවා. විඳලා අපි ඒක මනසට ක්‍රියාත්මක වෙනවා. ඉතින් හැම වෙලේම අපි කලර්ස් තෝරගද්දී අපි මේක අනිවාර්යෙන් මේක තෝරගත යුතුයි. මොකක්ද අපි යූස් කරන කලර්ස් කියලා. මොකද මිනිස්සු ආස කරන දේවල් තියෙනවා කූල් පැත්ත, හොට් පැත්ත. ඒ වගේ දේවල් වලට අපි යන්න ඕනේ අනිවාර්යයෙන්. වෝම් කියන කලර් එකට, නේචර් කියන නැචරල් කියන ස්වභාවයට මේකට ගිහිල්ලා තමයි අපි මේ බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරගන්න ඕනේ. හැම වෙලෙම ටී කියන්නේ ඊටාම ප්‍රොෆෙෂනල් බ්‍රෑන්ඩ් එකක්. මේක හෝම් මේඩ් ටී හැමෝටම බොන්න බෑ. මේකේ බොනකොට බොන ටී එකේ හැම වෙලෙම අපි පැකේජින් එකේ ලෝගෝ එකේ ඇසුරුම හැම දෙෙම හයි එන්ඩ් එකකින් නිර්මාණය කරන්න ඕනේ කියලායි මගේ අදහස තියෙන්නේ. එතකොට ලෝකේ ඕන තැනකට මේක විකුණන්න පුළුවන්. මේකට තමයි අපි ආයුත්තේ. අපි මේක නිකන් අපිට හිතලා මේකට කොස්ට් එක යනවා අපි මේක කරොත් අපරාධ කියලා. එතකොට අපේ ප්‍රොඩක්ට් එකට වැලියු එකක් නැහැ. අපේ ප්‍රොඩක්ට් එකට වැලියු එකක් ගන්න නම් අපි ඒ හිතන රේන්ජ් එකේ වැඩ කරන්න ඕනේ. අපි අපේ දේ ගැන ඉස්සල්ලාම ආඩම්බර වෙලා තමයි වැඩේ කරන්න ඕනේ. මම හදන්නේ ලෝකේ තියෙන හොඳම තේ. මම යවනවා මේක කොහොම හරි මේ රටට. මෙතනට ගේනවා. අපි පැකේජින් එක හදනවා. උදාහරණයක් හිතන්නකෝ අපි මේකේ ලෝගෝ එක අපිට ඔය නුවර පළාතේ නම් අපිට පුළුවන් ලස්සන හිතන්නකෝ සිංහියෙක් කියන ලෝගයක් හරි මොකක් හරියක් කියන අපිට පුළුවන් පිත්තල වලින් ඒක ඉන්ග්‍රේව් කරලා බොක්ස් එකේ අලවන්න. හරි ලස්සන මිනිස්සු මේ පෙට්ටිය ගෙනියලා අරන් තියා ගන්නවා ඊට පස්සේ ටී එක ඉවරනම මේක නිකන් සූනියර් එකක් වගේ. ලෝකෙ එහෙම දේවල් වෙච්ච ප්‍රොඩක්ට්ස් හරියට තියෙනවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පැත්තට මේ අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ කලර් පැලට් එක ගැන අනිවාර්යෙන් අපි බලන්න ඕනේ කලර්ස් කියන දේ තමයි මුලින්ම ඇහැට අපි කන්නේ. ඉතින් ප්‍රොඩක්ට් එකක් අපි ඩෙවලොප් කරනකොට ඒ ප්‍රොඩක්ට් එකට ඉතාමත්ම ප්‍රොෆෙෂනල් කලර්ස්. උදාහරණ දැන් UK අපි යවනවා නම් එහි තියෙන ට්‍රැඩිෂනල් පැත්තට පොඩ්ඩක් බර කරලා අපි කරන්න ඕනේ. නැත්නම් අපේ ලංකාවේ ට්‍රැඩිෂනල් පැත්තෙන් අපි යවන එක්සැම්පල් ගත්තොත් මේ නුවර කලාවේ ආර්ට් එකක් දාන ලස්සන කැනිස්ටර් එකක් හදන්න පුළුවන්. ඒ වගේ ලස්සන දෙයක්. මේ මිනිස්සු ආසයි මේක. අපි අර මහත්මයා වගේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකකුත් දෙනවා මේ ආර්ට් එක පාවිච්චි කරේ මේ අහවල් යුගයේ එකක්. ඒ වලට අමතරව පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකකුත් දෙනවා ඒ ආර්ට් එක ගැන දැන්. මම ඔයගලන්ට පොඩි උදාහරණයක් කියන්නම්. මම එදත් මම කිව්වා මේ ළඟදී මෙහි විකුණන PR කියලා ෂොප් එකක් තියෙනවා කොළඹ වල සාමාන්‍ය ඇඳුමල් රුපියල් ලක්ෂයකට එහා වගේ විකිනෙන්නේ. ඒකේ සාමාන්‍යයෙන් බ්ලවුස් එකක් ගත්තොත් ඒ බ්ලවුස් සමහර වෙන කොළ තියලා තේ කොළ ඒ වගේ වර්ග කොළ තියලා ඒක තම්බනවා වණ්ඩුවේ. කෙලිම ඇඳුමේ ඒක ඇලිලා තියෙන්නේ. මේ කහට එක. ඒක විකුණන්නේ ගාට. ඒ ඇඳුම හැමෝටම නේ. ඒක අඳින්න එක්තරා රිච් කට්ටියක් විතරයි. ඉතින් ඒක නිසා එතනට ඒ වගේ තමයි මේ හෝම් මේඩ් ටී එක හැමෝටම බොන්න බෑ. අන්න ඒකයි ඒක එන්න ඕනේ. සමහරවිට වයිෆ්ගේ බර්ත්ඩේ එක තෑග්ග වෙන්න පුළුවන් හෝම් මේඩ් ටී එක. ඒක තෙන්ට ගේන්න ඕනේ. මේක ලවබල් කියන එක පෙන්වන්න ඕනේ. මේකේ තියෙන අමුතු ආදරය. මේවා තමයි අපි ගෙනල්ලා ගන්න ඕනේ දේවල්. ඒ වලට අපි යනකොට එක්ස්ට්‍රැක්ෂන් කලර්ස් පාවිච්චි කරන්න ඕනේ. අපි ට්‍රැඩිෂනල් පැත්ත පාවිච්චි කරන්න ඕනේ. ටෙක්නිකල් ඩීටේල් දෙන්න ඕනේ. ඉතින් මේවා තමයි අපිට යන්න පුළුවන් විශේෂම දේවල්. මේ හරහා අපි වැඩ කරන්න ඕනේ. විශේෂයෙන් කලර් සයිකොලොජි එක ගැන අපි හිතන්න ඕනේ. මේ පැත්ත බලන්න ඕනේ. එහෙම බැලුවොත් තමයි අපිට මේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ මිනිසුන්ගේ හදවතත් එක්ක. එතනට අපි ගිහිල්ලා අපිට මේක ගමන් කරන්න මහා දෙයක් නෙමෙයි. ওই ටික තමයි ඇත්තටම අද මම මූලික අරමුණු කරේ. ඊට පස්සේ මම මේ ප්‍රොඩක්ෂන් එකේදී මම අර කිව්ව කාරණා එනවා මේ ෆර්ටිලයිසර් ටී ප්ලකින් වල පැත්ත ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න පුළුවන් නම් මෙහෙමයි කඩන්න කියලා. ෆැක්ටරි අවුට්පුට් එක ගැන මොන වගේද කරන්නේ ඊට ඉන්ටර්නැෂනල් ලැබ් සර්ටිෆිකේෂන්ස් මම ඉස්සෙල්ලා කතා කරපු දේ තමයි මේ දෙන්නේ. ඊට පස්සේ සෝෂල් මීඩියා පැත්තට එනකොට වීඩියෝස් ඇන්ඩ් ෆ්ලයර්ස් ඊටාම හරි ලස්සන දේවල් මේකේ නිර්මාණය වෙන්න ඕනේ. මේවා දාගන්න ඕනේ.
තමන්ට කියලා වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ. මහ ගාණක් යන්නේ එක කරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ ලියනවා මේ දේවල්. ඒකේ ලැන්ග්වේජස් 3-4ක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒකට. අපිට රෂියන් ලැන්ග්වේජ් එක දාන්න පුළුවන්, චයිනීස් දාන්න පුළුවන්, එක එක විදිහේ දේවල් දාන්න පුළුවන්. මතක ඔව් තියාගන්න. චමින්ද දැන් කාර්යයන් ඒ ලැන්ග්වේජ් චේන්ජ් කරන එක අපිට ඕන විදිහට කරගන්න ඔව් කරන්න පුළුවන්. අමුතුවෙන් මතක ගෙවන්න තියාගන්න. ඕනේ නැහැ. ඔව්. චයිනා වලටත් හෝම් මේඩ් ටී විකුණන්නේ ලංකාවෙන් කියලා මතක තියාගන්න. අන්න එතනට එන්න. ලෝකෙ තේ නිෂ්පාදනය කරනවා නම් එතනට ගෙනියන්න මේ. අපේ ටී තමයි හෝම් මේඩ් තමයි ඒගොල්ලන් පාවිච්චි කරන තත්ත්වයට ගේන්නේ. මේක තමයි ලෝකෙ අපි යන්න ඕනේ තැන. මතක තියාගන්න. කොහේ තේ ගත්තත් ලංකාවේ තේ වලට තේ ගහන්න බෑ. මේක තමයි අපිට ලැබිච්ච දායාදය. මේක ප්‍රයෝජනට අරගෙන මේ ගමනේ යන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි කරන්න ඕන එකම දේ. ඉතින් මේකේ තව ගොඩාක් පුළුල්ව කතා කරන්න පුළුවන්. අපි අද දවසේ මම මේ ටික තමයි ප්ලෑන් කරේ. ඉතින් අපිට තව මොන හරි අදහස් තියෙනවා නම් ඕන කෙනෙක් කතා කරන්න පුළුවන්. අපි උදව් කරන්නම් ඕන වෙලාවක ඕනලක මටත් කතා කරන්න මම පුළුවන් හෙල්ප් එක දෙන්නම්. ඉතින් මේ හොඳ නිෂ්පාදනයට හරියන අවුටර් කවර් එක බොක්ස් එක ඒක හෑන්ඩ්මේඩ් ටී එක බොක්ස් එක ඇතුලේ දාන්නේ මොන වගේ පැකේජින් එකද මේ හැම දෙයක්ම සැලකිලිමත් වෙන්න. ඒතර මේවා තමයි මිනිස්සු මනින්නේ. උදාහරණයක් හිතන්නකෝ ওই බොක්ස් එකක් ඇතුළට පොඩි රීසයිකල් කොලයක ලස්සන ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියනවා. ඒක පොඩි ගෝණි නූල ගැට ගහලා ඒක ඇතුළට දානවා. අර සන්නසක් වගේ දිග ඇරලා බලන්න. ඔය වගේ අමුතු තින්කින් ලයින් එකක් හිතන්න. හරි? ඒ වගේ. වේලිච්ච තේ කොලයක් එක්ක මොකක් හරි දෙයක් යවන්න ඒකත් එක්ක. අන්න ඒ වගේ දේවල් අපිට හිතන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට හොඳයි චමින්ද අපි එතනින් මම හිතන්නේ දැන් අපි පැයකට වැඩි පැයකුත් විනාඩි 13ක් කතා කරලා තිනවා. ඔව්. දැන් අපි මේ වැඩිට කෙලිම බහිමු. ඔව්. දැන් චීනයට කවුරු හරි තේකොළ යවනවා නම් මෙන්න මේ දුරකථන අංකය ලියාගන්න. කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා මම දැන් කියවෙනවා. 0.77 0.6 95 0.3 මම ආයෙත් කියවන්නම් 0.77 0.6 95 0.3 එයා ලංකාවේ කෙනෙක් සුජිත් විජේසුන්දර කියලා. දීතලාවේ තමයි ඒගොල්ලන්ගේ ගම. දැන් අවුරුදු 15ක් විතරක්ම චීනයේ ඉන්නේ. එයා විශාල ව්‍යාපාරිකයෙක්. ලෝකයේ හැම රටකටම වගේ කියලා තියෙනවා. මුලින් ෂිප් එකක කැප්ටන් කෙනෙක්. ලංකාවේ මිනිස්සුන්ට පට්ට ආදරේ ඒ වගේම උදව් කරනවා. එයාත් එක්ක කෙලිම WhatsApp එකේ සුද්ධ සිංහලෙන්ම කතා කරන්න. මොකද එයා ලංකාවේ කෙනෙක්. එයාට සිංහල හොඳට පුළුවන්. කතා කරලා බලන්න හිමීට මේ මාකට් එකට පිවිසෙන්න පුළුවන්ද කියලා. ඔය අක්බර් බ්‍රදර්ස්ලාට එහෙම මේ අර ඔය ටින් print කරේ ඒගොල්ලෝ ඒක පාරකටම හිතන්නේ 20000කට වැඩිය print කරනවා. දැන් අපිට එච්චර නම් කරගන්න බෑ. නමුත් අපිට මේ දරා ගන්න පුළුවන් වීදමකට මොන හරි දෙයක් එහින් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් වෙයි අපේ තේ බල්ක් එහෙට අරන් ගිහිල්ලා එහෙදි අර මේ කස්ටමයිස් කරලා පොඩි විදියට පැක් කරලා එහෙම මාකට් එකට දාන්න. අර චමින්ද කිව්වා වගේ ලංකාවේ හෝම් මේඩ් ටී වලට චීන මිනිස්සු මාර විදියට ආදරේ. දැන් ඒගොල්ලෝ තව වැඩක් කරනවා. ඒ තමයි ඒගොල්ලෝ තේ බොන්නේ අපි වගේ පොල් කිරි මේ එල කිරිත් එක්ක නෙමෙයි. මේ පොල් කිරිත් එක්ක බොන්නේ. ඔන්න දැන් නිට්ටම ඒගොල්ලෝ ගහන්න යනවා අර මයිලෝ වගේ කම්පැනි එකක් පැකින් එකක් අපේ තේකොළ වල සාරය අරගෙන පොල් කිරිත් එක්ක කලවම් කරලා ඒක අර මයිලෝ පැක් එක වගේ හදලා චීන මාකට් එකට අරන් යනවා. ඔන්න ඉතින් අපිට වෙන දේවල්. ඒක නිසා අපි ඉක්මන් වෙන්න ඕනේ. මේ අපි ඉගෙන ඔය කතා කරන දේවල් ඉක්මනට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඕනේ දැන් මම දුරකථන අංකයකුත් දුන්නා. කැමැති කට්ටිය සුජිත්ට කතා කරලා තමන්ගේ මේ රිලේෂන්ෂිප් එකක් හදාගෙන බලන්න හිමීට ඒ අපනයන කටයුතු කරගන්න. මොකද කවුරුත් අපිට අත දෙන්නේ නැහැ. අපි හැදුනොත් හැබැයි අපිට කාට හරි උදව් කරන්න පුළුවන්කම තියෙනවා. චමින්ද එහෙමනම් අපි බලමු දැන් මේ අවසාන අධීන පිවිසලා ඉන්නේ කාට හරි අදහස් තියෙන ඕන කෙනෙක් ප්‍රකාශ කරන්න අහන්න ඕන දෙයක්. ප්‍රකාශ කරන්න එක හොඳ වෙලාව. ඔව්. අපි ෂෙයා කරගමු තියෙන ඔව්. දේ. අර මතුගමින් ඇවිල්ලා ඉන්න මේ හෑන්ඩ්මේඩ් ටී කරන මහත්තයා කිව්ව කතා කරන්න ඕන කියලා එයාගේ අදහස් ටිකක් පොඩ්ඩක් අහලා බලමුද? හොඳයි. හලෝ. ඔව් අපි අහගෙන ඉන්න මාත්‍යා කියන්නේ. ඔව් මම සංජීවයි මම නම කිව්වා අලුතෙන් අපේට දැනගන්න. ඇත්තට මමත් මේ හෑන්ඩ්මේඩ් ටී ලයිසන් මගේ වත්ත මතුගම තියෙන්නේ හෑන්ඩ්මේඩ් ටී ලයිසන් එකක් ගත්තා. ලයින් ලෝගෝ ඒ කියන සර්ටිෆිකේට් එකක් ගත්තා. ඊට අමතරව මම දැන් සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මට.
ඒ හින්දා සයන්ස් පැත්තේ තියෙන ඒ ආభాෂෙත් අරගෙන පොලිෆිනෝල්ස් කෙමිකල් රියැක්ෂන්ස් ටිකක් බලලා මම T එකක් හැදුවා. ඒක මම පොලිෆිනෝල් චෙක් කරන් දැම්ම TRI එකටයි කීබෝඩ් එකටයි. එතකොට මට ග්‍රීන් ටී එකේ ආවා 35 ආවා පොලිෆිනෝල්ස්. excellent. ඊට අමතර බ්ලැක් ටී එකේ 32 ආවා රිපෝට් එකේ. මට මතකයි TRI එකෙන් ඕක මට ෂෙයා කරනවා. ආ ඒ report එක. මොකද සාමාන්‍යයෙන් black tea වල ඔච්චර ඉන්නේ නැහැ. ඔව්. ඒ මගේ ටී එක වෙන්නේ නැති එමන. ඔව්. කියන්න. චමිලා පිළිපිටිය කියලා තමයි එයා තමයි ෂෙයා කරේ. ඔව්. ඊට පස්සේ දැන් මම ඒ විදිහට මම දැන් මගේ අර පැකේජින් වලත් මම හුඟක් වෙලාවට මගේ වෙබ්සයිට් එකේමත් මම හුඟක් වෙලාවට ওই පොලිෆිනෝල් වලින් කියන හෙඩ් බෙනිෆිට් එක තමයි හුඟක් වෙලාවට කතා කරේ කට්ටියත් එක්ක. මොකද්ද ඔබතුමාගේ වෙබ්සයිට් එක මොකද්ද? මසි ටී කියලා MASSIT. MASSIT. ඔව් MASSI. MASSIT ද? ඔව් MASSI. MASSI. හරි අපි එකක් ලියමු. ඔව්. එතකොට ඒකේ හුඟක් වෙලාවට අන්න ඒ වගේ හෙල්ත් බෙනිෆිට් අර දැන් මේ ප්‍රසන්ටේෂන් එකේ කතා කරනකොට කිව්වේ හෙල්ත් බෙනිෆිට් එක ඒ වගේ හුඟක් මේ තමයි මම කතා කරලා දැම්මේ. අර කිව්වත් වගේ මගේ ටී එක අද මම කතා කරා නම් කියන්නේ ෆාමසිස් වලට දාන්න. ඇත්තටම අද මම ගිහින් කතා කරා. ඒගොල්ලෝ ඕකේ කරා ග්‍රීන් ටී එක. ඊට අමතරව මගේ ටී එක මම මේ ලෝකලි සෙල් කරන්න ගත්තා. අර ස්කින් කෙයා කරලා තැන් තියෙන්නේ. very good. අන්න Body ඒ shop, වගේ body තැන් shop. බොඩි ස්කින් ක්ලිනික් ඔව් කියන්න. අන්න ඒ වගේ තැන් වලින් සෑහෙන ගත්තා මගේ. ඒක තමයි මම දැක්කා මේ මම දැන් වෙබ්සයිට් එක බලන්නේ ඔබතුමාගේ. අතිශයින් දක්ෂ විදිහට හදලා තියෙනවා MASSIT කියලා. කතන්දරයක් තියෙනවා. අර චමින්ද මහත්තයා කියපු ඔක්කොම ටික මේකේ තියෙනවා. ඒත් එක්කම ෆැක්ට්ස් මාර විදිහට ලස්සනයි. මම හිතන්නේ මේක බලන කටට බලන්න පුළුවන්. මේ ලක්පුර සර්විසස් කියලා එක්කෙනෙක් තමයි ඒක කරන්නේ. ඔව් ලක්පුර එකටත් දුන්නා. ඔව්. ඔව් ඉතින් ඒකේ තියෙනවා ලස්සන වෙලේ තියෙන්නේ Instagram, Facebook, TikTok, X එතකොට Twin ඔක්කොගේම මේක මේ ප්‍රොමෝට් වෙනවා සෝෂල් මීඩියා හොඳටම පාවිච්චි කරනවා. එතකොට මේ සෝෂල් මීඩියා හොඳට පාවිච්චි කරනවා කියන එක අදහස තමයි විවිධ වයස් පරතර වල කට්ටිය මේක බලනවා. දැන් Facebook බලන්න ඉතින් අපේ වයසේ කට්ටිය විතරයි ඉන්නේ ගොඩක් වෙලාට. දැන් අලුත් කට්ටිය බලනවා Instagram. එතකොට X පණිවිඩ යවනවා ට්වීට් කරනවා. එතකොට අලුතේ ඉන්න කට්ටිය ගොඩක් අලුත් ඒවාට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පරාසයම හැන්ඩල් කරන එක මම හිතන්නේ ඔබතුමාගේ දක්ෂතාවය සහ ඒක හොඳට කරන බව පේනවා. හොඳ ලස්සන වෙබ්සයිට් එකක්. මම හිතන්නේ හැම එක්කනම ඒක බලයි කියලා මම හිතනවා. මමත් තාපෞසරයක් කියනනම් MASSI ඒකේ MASSIT TEA බලන්න හරිම ලස්සනයි. සුබපතිනවා ඔබතුමාගේ තව ඉදිරියට යන්න කියලා මම හිතන්නේ අපි කියපු හැම දෙයකම වගේ නම නොදාගෙන හිටියට මේ අවසානයේ කතා කරපු ටික විශාල වටිනාකමක් තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. චමින්ද අපි එහෙමනම් වැඩසටහන මෙතනින් අවසන් කරමු. තව කවුරු හරි ඉන්නවද කතා කරන්න? Ravi, do you have any issues? Ravi? මට පොඩ්ඩක් කියන්න තියෙන්නේ දැන් කට්ටියටම ඔය බ්‍රෑන්ඩින් ගැන එහෙම කතා කරනකොට ඩිසයිනින් ගැන කතා කරනකොට දැන් ඇත්තටම අපිට ඒ ගැන ලොකු සමහරවිට ලොකු නොලෙජ් එකක් නැහැ කියලා ටිකක් කට්ටිය හිතනවා ඇති. ඇත්තටම මේකට ගොඩාක් අපිට AI ප්ලැට්ෆෝම් තියෙනවා යූස් කරන්න. ඒකදී ඇත්තටම හොඳ මේ ඩිසයින් අපිට ගන්න පුළුවන්. ඒකදී ඇත්තටම අපි අර Ravi yes මම ඔයාව දැනගත්තට මෙයාලා දන්නේ නැහැ. ඒකින්ද අනේ ඔයා ගැන පොඩි විස්තරයක් කරන්නකෝ. ඔයා දැන් කොහෙද ඉන්නේ? මොනවාද වෘත්තියෙන් කරන්නේ? ඇත්තටම මම වෘත්තියෙන් නම් IT ඉංජිනේර් කෙනෙක්. මම මුලින්ම පටන් ගත්තේ ජෝන් කීල්ස් වලින්. ඊට පස්සේ මම IT මැනේජර් විදියට ගානාවලයි ඩුබායි වලයි වැඩ කරා. ළඟදී තමයි ඩුබායින් ඉඳන් ලංකාවට ඇවිල්ලා මගේ වත්තේ වැඩ පටන් ගත්තේ. මගේ වත්ත තියෙන ගම්පොළ ගල්පායේ. දැන් ඒකෙත් දැන් තේ දාලා අපි පටන් ගන්න. ඇත්තට මගේ ඩ්‍රීම් එක තමයි මේ හෑන්ඩ්මේඩ් ටී එකට පටන් ගන්න එක. ඒක ඉක්මනට පටන් ගන්න තමයි මම ප්ලෑන් කළා. මේ මෑතකේ තමයි ධම්මික මහත්තයාවත් හම්බුනේ. ඉතින් ඒක තමයි මගේ ප්ලෑන් එක. දැන් මේ චමින්ද මහත්තයාත් කතා කරනවත් දැන් මේ ගොඩක් අපිට අර ඩිසයිනින් පැත්ත එහෙම සමහරවිට අපිට මුලින් හිතෙන්න පුළුවන් මේක අපි කොහොමද කරගන්නේ කාගෙන්ද කරගන්නේ එහෙම කියලා. ඒකයි මම රවි එහෙම නෙවෙයි. ඔයාට එහෙම ලේසියෙන් ගැලවෙන්න දෙන්න බෑ.
අපි ඔයාගේ නම්බර එක කියන්න මොකද අනික් ගොල්ලන්ට පුළුවන් ඔයා වගේ පොඩි උදව්වක් ගන්න ඔය ඩිසයින්ස් වගේ දේවල් කරගන්න. yes මගේ නම්බර එක note 77 හෙමින් note 77 66 66 39007 39007. yes ඔන්න රවි මේක තමයි 24ත් වෙන්නේ. දැන් අපි ගණන් හිතන්නේ අපි දන්නේ නැහනේ අපි කොච්චර වටිනවද කියලා. දැන් බලන්න ඔයාගේ හඬ අවදි කරාට පස්සේ දැන් කොච්චර ඔයාගේ වටිනාකම අනික් ගලන්ට පාස් වුණා. දැන් බලන්න මේ වැඩසටහන ඉවරුනාම හෙට උදේ වෙනකොට ඔයාලට කෝල්ස් කීයක් එනවද කියලා. අන්න එතකොට ඔයාට වුණත් තේරෙයි දෙයියනේ මං කොහෙද හිටියේ? මම මගේ උපන් රටට සේවයක් කරාද? මේ බලන්නකෝ මට මේක මෙච්චර දැන් දෙන්න පුළුවන්කම තියෙනවානේ. අපි කවුරුත් මැරෙනවනේ රවි. yes අපි ඉන්න exactly කාලේ කාගේ හරි ජීවිතේ එළිය කරන්න පුරනම් ඒකනේ අපිට තියෙන උතුම්ම සැපත. මන් දන්නේ ටී ඇකඩමි එකේ කට්ටිය නම් අපි ලැහත් වෙලා ඉන්නේ ඒකට. එහෙම නැත්නම් ඉඩම් හිමි වැවිලිකරුවන්ගේ සන්දානේ ප්‍රොපරේටරි ප්ලාන්ටර්ස් ඇලයන්ස් කියන එක අපි හැදුවේම මේ ව්‍යාපාරයකටත් වඩා ඒක අපි හැදුවේ මේ ඉඩම් හිමි වැවිලිකරුවෝ. නැත්නම් ප්‍රොපරේටරි ප්ලාන්ටර්ස්ලා රටට විශාල වශයෙන් දායක වෙනවා. ඒ කියන්නේ ලංකාවේ තේ නිෂ්පාදනයේ 75%ක්ම කරන්නේ ඒගොල්ලෝ. නමුත් ඒගොල්ලන්ට කියන්නේ කුඩා වතුකාරයෝ. ඉතින් අපි කිව්වා මේක වැරදි. මේගොල්ලෝ තමයි ඉඩම් හිමි වැවිලිකාරයෝ. අනික් ඇත්තෝ කුලීකාරයෝ. ඒ කියන්නේ පඩියට වැඩ කරන කට්ටිය. මේ Tamange ඉඩමේ වැඩ කරන කට්ටිය. ඉතින් අපි ඉස්සරහට ওই වගේ වෙනස්කම් කරලා තව දේවල් කරන්න බලමු. මම හිතන්නේ ප්‍රොපරේටරි ප්ලාන්ටර්ස් ඇලයන්ස් එකේ ඊට පස්සේ තමයි ආණ්ඩුවත් මම හිතන්නේ දැනගත්තේ මේ වගේ බලයක් මේ කණ්ඩායමට තියෙනවා කියලා. විශේෂයෙන් අපේ උපනන්ද මහත්මයා ඇමරිකාවේ ඉන්න ඉඳලා අපිට තවත් එක හයියක් මොකද ලෝක බැංකුවට කිට්ටුවෙන් ඉන්නේ. ලංකාවයි කොළඹ ලෝක බැංකුවයි කියන්නේ ගහයි පොත්තයි වගේ. ඉතින් ඒක නිසා මේ උපනන්ද මහත්තයා එතන ඉන්නකත් අපිට ලොකු හයියක්. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මම දැක්කා හැරෙඩ්ස් වලට තේ දාන්න යනවා කියලා කිව්වා අපේ ජූඩ් මහත්තයා. හරිම ආසයි ඇහැට කඳුළු වෙනවා. ඒක ඇත්තටම මගෙත් ලොකු හීනයක්. ලංකාවේ එක්කෙනෙක් හැබැයි හැරෙඩ්ස් වල දැම්මම ඉන්නවා. අන්න ඒක තමයි ලස්සන. ලංකාවේ එකෙක් නැති තැනක් හොයාගන්න බෑ. ඉතින් අපිට තියෙන්නේ පොඩ්ඩක් හොයාගෙන යනකොට කට්ටිය හම්බ වෙනවා. දැන් මම අර මේ චීනේ කන්ටැක්ට් එකක් දුන්නේ. ඉතින් අන්න ඒ වගේ අපි ඒවා නිර්ලෝභීව ෂෙයා කරලා අපි බලමු අපිට කොහොමද ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන කියලා. මොකද පළවෙනි පාර කෝල් එකක් දෙනකොට ඒගොල්ලෝ ප්‍රතිචාර නොදක්වන්න පුළුවන්. හැබැයි අපි දිගින් දිගට අපි හදන තේ ගැන යාලව දැනුවත් කරලා එimhe පොඩ්ඩක් කුරුකුරු ගා ඉන්නකොට යාලා හිතනවා මූ අතාරින්න නැති එකෙක්. මුට මාර උණක් තියෙන එක උදව් කරන්න ඕනේ කියලා ඔන්න හැරෙනවා. ඒක තමයි අර චමින්ද කලින් කිව්වේ. කට්ට කණ්ඩ වෙනවා. හැබැයි හැරුණාට පස්සේ ආයෙ ඒක නතර කරගන්න බැරි වෙනවා. මම හිතන්නේ thank you Ravi for your introduction and your time. I hope yes no problem people will contact you and then you will be of some asset to everyone. So we can share the know-how and the competencies. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් මේ වැඩසටහනේ සාර්ථකත්වය මනින්නේ අපි ඉදිරියේදී තේවත්තක්ම තියෙන කෙනෙක් ගැන නෙවෙයි. ව්‍යවසායක මනසක් තියෙනවා නම් අපිට පුළුවන් උදව් කරන්න මේ තේ රෙජිස්ටර්ඩ් වත්තකින් අරගෙන ඊට පස්සේ දැන් උදාහරණයක් විදිහට ජපානයේ යකඩ අංශයක්වත් නැහෙනි. නමුත් පිටරටවල වලින් යකඩ ගෙනලා තමයි ලෝක ප්‍රසිද්ධ වාහන හදන්නේ. ඉතින් ඒකින්ද අපිට තේ නොතිබෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් තේ ටිකක් හොයාගෙන අපේ නිෂ්පාදනයේ හීනියට පටන් අරගෙන අන්තිමට තේවත්තක් ගන්න දක්වාම මේක දියුණු කරන්න. ඉතින් මම මේ අදහසත් එක්ක අද වැඩසටහන අවසන් කරනවා. චමින්ද thank you very much for your time. ඔක්කොලම මම හිතන්නේ සක්‍රීයව දායක වුණා. මේක අපි ඉතාම අගය කරන වැඩසටහනක්. හැම කෙනෙක්ම මේකට දායක වුණා. ඉතින් ගොඩක් ස්තුතියි ඔබතුමාලා හැම කෙනෙකුටම. ඉස්සරහටත් අපි වැඩසටහන් වලට සහභාගී වෙන්න. චූටි අදහසක් තමයි ලෝකේ වෙනස් කරන්නේ. අන්න ඒ වෙනස් කිරීම අපි පටන් ගමු. චමින්ද you have anything to tell? නෑ ඇත්ත ඒක තමයි. දැන් ඉස්සරහට මේගොල්ලන්ට රජයත් උදව් කරයි. අනිවාර්යෙන්ම මොකද උතන්ට එනවා. මොකද දැන් ඩොලර්ස් නැති ප්‍රශ්න ටිකක් තියෙන ඩොලර් ගේන වැඩවලට හෙල්ප් කරන්න වෙනවා. සල්ලිත් තියෙනවා රජයට මේ වෙලාවේ. උදව් කරයි. ඒක නිසා මට හිතෙනවා මේගොල්ලන්ට ලොකු ඩෝ එකක් ඕපන් වෙයි නිව් ඊරායකට යන්න පුළුවන් කට්ටියටම. ඉතින් අපි ඒ පැත්තෙන් මම හිතන්නේ ඔයා වැඩසටහන පටන් ගන්නකොටත් ඒක තමයි කිව්වේ. අපිත් එක තදින් විශ්වාස කරන මොකද ඇත්ත කියලා තියෙන එකයි. ඇත්ත දිනන්න ඕනේ. ඇත්ත කවදද දිනුවා. මේ දේවලට කරලා තියෙන අපරාධය දිහා බලපුවාම අපි හිතනවා මෙන්න මේ හෝම් මේඩ් ටී හදන කට්ටිය එකතු වුණොත් ඒගොල්ලෝ හරිය දිශානාතිකට යොමු කරොත් ලෝකේ තියෙන රසවත්ම සිලෝන් ටී නැවතත් ශ්‍රී ලංකාවෙන් ලෝකෙට හොඳ තැනකට අපිට ගන්න පුළුවන් වෙයි කියලා.
ඒ කාටවත් හැප්පෙන්න බෑ ඒකට ඊට පස්සේ ඒක. අපිට තමයි කාටවත් හැප්පෙන්නේ නැහැ. මොකද බෑ. අපි ඇත්තනේ කතා කරන්නේ. මේකට ඔව්. අපි කියනවා ethical marketing කියලා. මේ ethical නෑ ඕක marketing ඉස්සරහට කියන්නේ ලෝකේ ගන්න හොඳම දේ විතරයි තව ටික කාලෙකින්. කිසිම දෙයක් exactly සවුතු එන්නේ නැහැ. ඒක නිසා අපිට ඒකතනට යන්න පුළුවන් අනිවාර්යයෙන්. අපේ සභාපතිතුමා වචනයක් කියන්න කැමතිද? උපනන්ද මහත්මයා. ඔය මේක මේ ඉතාමත්ම වටිනා පිරිසක් සහ වටිනා අදහස් ඒ කියන්නේ වටිනා දේවල් අපි නොදන්න දේවල් ගොඩාක් කියවුණා ඉගෙන ගන්න තියෙන දේවල් ඇත්ත වශයෙන්ම මේ ඇමරිකාව හරි අඟහරු ලෝකේ හරි අල්ලන්න යනකොට සිහිනයක් තියෙන්න ඕනේ. ඒ සිහිනයට අවශ්‍ය කරන පසුබිම සියලුම අංශයෙන් මාකටිංද අත්දැකීම්ද මේ නිෂ්පාදන අත්දැකීම්ද හැම දෙයක්ම මෙතන කැටිකොට ඉස්සරහට යනකොට මං හිතන්නේ මේ මෙතන අපි සත් එක්ක සම්බන්ධ වෙන අය මේ ලංකාවේ සහ ලෝකයේ විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත් වෙන ව්‍යවසායකයෝ සහ බිස්නස්මන්ලා මාකටිං පීපල් ඒ අය හැටියට පත් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද මේ අපේ සිහිනේ ජය ගන්න අපිට සියලුම පසුබිම සකස් වෙලා තියෙනවා. ඒකේ නිර්මාතෘවරයා මේක අපි මේ එතෙන්ට යොමු කරපු ධම්මික කොබ්බැගඩු මහත්මයාට සහ අනිත් සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙමින් ඔබ සැමට සුබ සාර්ථ්‍ය පතනවා. අපි නම් තව දින දවස පටන් ගත්තා විතරයි. thank you. රවි ඔයා PowerPoint එකක් share කරාද? නෑ මං චමින්දට දැම්ම පොඩ්ඩක් අපිට ඔය PowerPoint එක ෂෙයා කරන්න කියලා. හරි. රයිට් ඕකේ මම එවන්න එක. මම මිස් දම්බික දෙවුවා මිස් දම්බික එක යවන්න එක හරි මම. හරි. එවන්න මං. හරි. right. Right. එහෙනම් Thank you. සුබ රාත්‍රියක් වේවා හැම සුබ කෙනෙකුටම. Okay, thank රාත්‍රියක් you. වෙනවා. Good Thank you night. very much thank මාව you සම්බන්ධ very කරගෙන. much thank you Chaminda. thank you for your thank you time. very much Thank you. Okay. Okay.